TV හරහා දැක ගැනීමේ හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් අපි ඉල්ලා හිටනවා ඔබට යම්කිසි දර්ශන අපහසුතාවයක් තිබෙනවා නම් සිරස FM ඔස්සේ මේ සංවාදයට සවන් දීමේ හැකියාව ඔබට තිබෙනවා එය කරන්නටයි කියලා. ඔබට රාජිත ඇමතුමා දැන් ඔබතුමා දිග කාලයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩ කරපු කෙනෙක්. නමුත් ඔබතුමා කිව්වා එයා හිර වෙලා ඉන්නවා කියලා. කවුද මේ හිර කරගෙන ඉන්නේ? ඒක මං හිතන්නේ ඉතින් 아무තෙන් කියන්න දෙයක් නැහැ. අපිට පුද්ගලයෝ නම් කරන්න ඕනේ නැහැ. මොය ඇමති මණ්ඩලයේ ඉන්න ඔක්කොම කට්ටිය දන්නවා. ඒ අය මත් එක්ක කතා කරලා තියෙනවා. ඔය ආද නොඑක් දේවල් කියන කට්ටියට ඒගොල්ලෝ නැහැ කිව්වොත් මං එදාට නංගම් පිටින් කියන්නම්. මාත් එක්ක ඇවිල්ලා කතා කරපු ඒවා, මාත් එක්ක ඇවිල්ලා කියපු දේවල් ඒ ටික ඒගොල්ලොන්ගේ ඔක්කොම භාෂාවෙන්ම මං කියන්නම්. මම මේ සංවාදයේ හිටියා දීර්ඝව. මං ඇමතිවරුත් එක්ක සාකච්ඡා කරා. මං ප්‍රසිද්ධියේ කතා කරා. ඔය ඇමතිවරු බොහෝ කෙනෙක් මාත් එක්ක කතා කරා. කතා කරලා ඒගොල්ලන්ගේ මත ප්‍රකාශ කරා. ඒගොල්ලන්ට ප්‍රකාශ කරන මතය සඳහා කැපකිරීමට තමයි තවම අමාරු. තවත් කොටසක් ඉන්නවා කැපකිරීමට ලෑස්ති වෙලා ඒගොල්ලෝ එළියට එවි. අනිත් අයට කැපකිරීමේ ආත්ම ශක්තියක් නැතිව. ඒගොල්ලෝ ඒ කියපු ඒවා උගුරේ හිර කරගෙන දැන් ඒ අයට ඕන විදිහට මේ ඒ අයගේ මවුත් පීස් එක වගේ ප්‍රචාරක යන්ත්‍රය වගේ කියවයි. ඉතින් මට දුක හිතෙනවා සමහර වෙලාවට අපේ ඇමති මණ්ඩලය මේ ඇමති මණ්ඩලය වල අද කිසිම දේශපාලන සංවාදයක් නැහැ. අසාගෙන සිටීමත විතරයි තියෙන්නේ. මම හිතන්නේ මේ ඇමති මණ්ඩලයේ මේ නිදහස්ව අදහස් ප්‍රකාශ කරපු ඉතාමත්ම සුළු පිරිසෙන් එක්කෙනෙක් මම. මගේ මතවලට පහර දෙන්නට ලෑස්ති කරලා ගෙනල්ලා කතා කරනකොට මේ පාර්ලිමේන්තු කණ්ඩායම හරහා මම නැගී හිටියා. මම එකවරක් මොකද්ද මෝසන් වරුසාවේ උරුපදිනවා වගේ මම නැගී හිටියා. කවුරුවක්වත් නෑ මං අන්තිමට මට මගේ දෙපැත්තෙම ඉන්න ඇමතිවරු දෙන්නම මට කිව්වා අනේ නැගිටින්න එපා තත්ත්වය නරකයි. මං දෙවෙනි සැර නැගිටින්න හදනකොට මට මේ එකක්වත් නැති වුණාට කමක් නෑ කියලා ආපහු කිව්වා අනේ නැගිටින්න එපා. ඔයාට පිස්සුද නැගිටින්න එපා කියලා මගේ ඇමතිවරු දෙන්න මේකට. තුන්වෙනි වර මං ඒගොල්ලොත් එක්ක කතා කරන්නේ නැතුව මං නැගිට්ටා. නැගිලා මං දිගින් දිගටම උත්තර දෙන්න පටන් ගත්තා. දිගින් දිගටම උත්තර දෙන්න පටන් ගත්තා. ජනාධිපතිතුමත් මෙහෙම ඔළුව නමමින් මට එකඟතාවය පළ කරමින් හිටියා. මම එදා සම්පූර්ණයෙන්ම කිව්වා. මට මතකයි අපේ මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා එතුමා ප්‍රධාන ලේකම්වරයා එතුමා ලව්ව තමයි කිව්වේ මධ්‍යම කාර්ක සභාවේ තීන්දුව මේකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කියලා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තීන්දුවට එරෙහිව මම නැගී හිටියා. රාජිත ඇමතුමා දැන් මේ කියන කතාවත් එක්ක මට දැන් හැංගීගෙන යන්නේ පොඩි පරස්පරයක්. නැවතත් සමාවෙන්න අපි වැරදි තොරතුරු දෙනවා අයයි ඔබට දැනෙන්නට පුළුවන්. දැන් නැවතත් POTV නාලිකාවල් MTV Sports බාධා කිරීමට ලක් කරලා කතා කරහින්ද පොඩ්ඩක් ඉවර කරන්න. මෙතන මේ පොඩි ප්‍රශ්නය පරස්පරයක් ආවා ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා කිව්ව එකත් දැන් රාජිත ඇමතුමා කියන එකත් අතර. මොකද මේ ස්වාමින් වහන්සේත් කිව්වා මේක බොහොම විදායක ක්‍රමය ඉවත් කරන්න ඕනේ. මේක බලත ඔබට බාධා කිරීමක් කරන සමා වෙන්න ඉතාමත්ම කනගාටුයි. නමුත් අපි වැදගත් ආරංචියක් ඔබට කියන්නට තිබෙනවා. ඒ තමයි දැන් මේ මොහොත වෙන විට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැමිණෙමින් සිටිනවා මේ ස්ටයින් ස්ටුඩියෝ සංකීර්ණය වෙත. අපි සූදානම් එතුමාව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නට. ඔබට පෙනෙනවා දැන් එතුමා පිළිගැනීම සඳහා එතුමාගේ ආධාරකරුවන් රැසක් ස්ටයින් ස්ටුඩියෝ ඉදිරියේ පෙළ ගැසී සිටිනවා.
එහෙමනම් සංවාදයට ප්‍රවිෂ්ඨ වෙමු. එතුමාගේ සහභාගීත්වය බලාපොරොත්තු දැන් ස්ටුඩියෝ එක ඇතුළට ඇවිල්ලා තියෙනවා සමාවෙන්න ඒක බාධා කරනවා මොකද මේ ඉවර කළේ අපි එතුමා මේ ස්ථානයට පැමිණෙන තුරු සිටිමු සංජීව සමාවෙන්නද අපි දැන් බලාපොරොත්තු වන්නේ එතුමාගේ සහභාගීත්වයයි අපි ගෞරවයෙන් ආරාධනා කරනවා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මේ සභාවට සහභාගී වන ලෙස තල්ලු කරන් ඉඳන්නේ අපේ බලාපොරොත්තුව එතුමාගේ පැමිණීම අපිට අමාරුයි ඇතුළට එක් කරගෙන එන්න මොකද හේතුව තාම විශාල සංඛ්‍යාවක් ආධාරකරුවන් අවස්ථාව වන විටත් සිරස් TV නාලිකාව ඔස්සේ අප නරඹන සහ සිරස් FM නාලිකාව ඔස්සේ අප අසන ප්‍රේක්ෂක ශ්‍රාවක හිතවතුන්ට මම කියන්නට කැමතියි ඔබට පුළුවන් ඔබගේ ප්‍රතිචාර අපට දක්වන්නට Twitter සහ Facebook මාධ්‍ය ඔස්සේ එවැගේම www.newsfirst.lk සහ www.sirastv.lk ඔස්සේ ඔබට අපව නැරඹීමේ හැකියාව තිබෙනවා ලෝකුරා සිටින සියලුම සිරස් TV ප්‍රේක්ෂක හිතවතුන්ට එවැගේම Facebook සහ Twitter මාර්ග ඔස්සේ ඔබේ ප්‍රතිචාර අපට දක්වන්නට පුළුවන් ඒ අවස්ථාවත් දැන් ඔබ වෙනුවෙන් විවෘත වී තිබෙනවා අද මේ සංවාද සභාවට අතුරුලියේ රතන හිමිපාණන් වහන්සේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජවිපේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මැතිතුමා සහභාගී වී සිටිනවා අපි බලාපොරොත්තු වෙනවා දැන් නැවත සටන සංවාදයේ සමග එකතු වන්නට අප හිතවත් මෛත්‍රීපාල සිරිසේන ගරු මන්ත්‍රීතුමනි අපි ඔබතුමාව ඉතාමත්ම ගෞරවයෙන් සහ ආදරයෙන් සටන සංවාද සභාව වෙනුවෙන් පිළිගන්නවා පොඩ්ඩක් බාධා වුණා සමාවෙන්න ප්‍රේක්ෂක හිතවතුනි ඒ බාධාවන් පිළිබඳව ඉතාමත්ම විශාල ජනකායක් මේ ස්ටයින් ස්ටුඩියෝ ඉදිරියේ රැඳී සිටිනවා ඒ නිසායි මේ කලබගෑනි එක අතකින් කොහොම වුණත් අපි සූදානම් සටන සංවාදයට අවතීර්ණ වන්නට ඔබ තිදෙනාට සංජීව සමා වෙන සංජීව කොහොමද මම මේක කියන්නේ අපි මෙතනින්ම ගෙනියමු දැන් නේ මෙතනින් නෑ අපි යන්න ඕන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කතාවට අදහස් දැක්වීමට ගිහිල්ලා ඊට පස්සේ සංජීවට තමයි අනිවාර්යයෙන්ම දෙන්න ඔය දෙන්නම ගන්න පාර හරිද හරි අපි ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින පොදු අපේක්ෂක
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි ඔබතුමාට ඔබතුමාගේ මුල් අදහස් දැක්වීමට. මම මුලින්ම ඉතාමත් සතුටු වෙන වගේම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා සිරස මාධ්‍ය ජාලයට අද ඔබ රට හෙට ඒ වගේම සටන මේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. ඒ වගේම මම විශ්වාස කරනවා මුලින්ම කියන්නට ඕනේ අද පවතින මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනය ඉදිරි ජනාධිපතිවරණයේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මේ රටේ නිදහස් මාධ්‍යයට ඉඩ දෙයි කියලා මම විශ්වාස කරනවා. නමුත් බොහෝ වෙලාවට අද දවසේ ඇතිවෙච්ච සිදුවීම් තුළ පැහැදිලිව පෙනී යන කාරණයක් තමයි අඩු තරමින් මැතිවරණ ව්‍යාපාරයටවත් නිදහස් මාධ්‍යයට ඉඩක් තිබෙනවද කියන කාරණාව. නමුත් අපේ රටේ ඉතිහාසය වගේම ලෝක ඉතිහාසයේ පසුගිය දශක කීපය තුළ ඇතිවෙච්ච තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී පැහැදිලිව පෙනී ගිය කාරණයක් තමයි සියලු බලවේගවලට වඩා රාජ්‍ය පාලනය තුළ සියලු බලපෑම් වලට වඩා ජනතාවගේ බලවේගයේ ශක්තිමත් කියන එක. රාජ්‍ය පාලනයක් තුලින් ජනතා බලවේගය පාගීමට විනාශ කිරීමට හෝ යටපත් කිරීමට කොතෙක් උත්සාහ ගත්තත් එය කළ හැක්කක් නොවේ. ජනතාවගේ බලවේගය ඉස්මතු වෙනවා. ඒ නිසා ගෙවී ගිය පැය 24 සිදුවීම් තුල මේ රටේ ඉතාමත්ම පැහැදිලි පොදු මහජන මතය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනය ඉවත් කරලා අපි බලාපොරොත්තු වන පුළුල් ජාතික අරමුණක් සඳහා මේ ඒකාධිපති ආඥාදායක ව්‍යවස්ථාව වෙනස් කරලා නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන ජනතාවගේ අයිතිය සහතික කරන පාලනයක් සඳහා මම ඉදිරිපත් වෙලා සිටින ජනාධිපති අපේක්ෂකයෙක් වශයෙන් මාව තෝරාපත් කර ගැනීමට මේ රටේ ජනතාව බහුතරයක් මේ වන විටත් තීන්දුව කළා හමාරයි කියන එක ගෙවි ගිය පැය 24 තුළ සිදුවීම් තුළ පෙනී යන කාරණයක්. ඒ නිසා මා කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය මම ගෞරවනීය ලෙස ගරු කරමින් ඒ විශ්වාසය තහවුරු කරමින් රටේ ජනතාව බලාපොරොත්තු වන වෙනස්කම් සඳහා මම මගේ සියලු දේ මම කැප කරනවා. මගේ ජීවිතය විතරක් නෙවෙයි මගේ බිරිඳ සහ දරුවන් තිදෙනා සමග මුළු පවුලක් විදිහට සියල්ල පරිත්‍යාග කරනවා. ඒ නිසා ඉතිහාසයේ සිදුවීම් බොහෝ දේ මම ඒකට කාලය ගන්නෙ නෑ. ශ්‍රී ලාංකික ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ සෑම විටම අවසානයේ ජනතාව ජයග්‍රහණය කරනවා. මේ ජනතා ජයග්‍රහණයට තමයි මම කැප වෙන්නේ. මේ සඳහා මට සහයෝගය දක්වන සියලුම මා කෙරේ විශ්වාසය තබා ඇති දේශපාලන පක්ෂ දේශපාලන නායකයින් දැන් අද බොහෝ වෙලාවට එක්සත් ජාතික පක්ෂය මේ කරන ලද පරිත්‍යාගය බොහෝ අයගේ විමතියට කාරණයක්. එක්සත් ජාතික පක්ෂය මාව පොදු අපේක්ෂකයෙක් විදිහට බාරගත්තේ මම එක්සත් ජාතික පක්ෂයට බැඳිලා නෙවෙයි. මම එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා නෙවෙයි. මම එක්සත් ජාතික පක්ෂයට යන්නෙත් නෑ, සමාජිකත්වය ගන්නෙත් නෑ. මම අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව තුල මගේ සමාජිකත්වය තහනම් කළ බව දැනුම් දීලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අඛණ්ඩව අවුරුදු 47ක් සිටපු කෙනෙක් විදියට අදත් සිටින කෙනෙක් විදියට ඉදිරියටත් සිටින කෙනෙක් විදියට අවුරුදු 13ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විදියට සිටිය සහ සිටින සහ හෙටත් සිටින කෙනෙක් විදියට විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මේ කරපු පරිත්‍යාගය පුදුමාකාරයි. මේ වන විට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනයට දැඩි විරෝධයක් එල්ල කර ඇති. ප්‍රතිපත්තිමය කරුණු මත අද පවතින පාලනය වෙනස් කිරීමට පුළුල් මෙහෙවරක් කරන මේ රටේ අපිත් එක්ක මේ වන විටත් සිටින සහ අපිත් සමග නිල වශයෙන් එක් නොවුනත් මේ පිළිබඳව පොදු ජන මතයක් ගොඩනැගීමට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනය වෙනස් කිරීම සඳහා ඒ සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් නායකින් සහ ඊට අදාළ විවිධ සංවිධාන සහෝදර ජනතාවට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඉදිරියට අපිට බොහෝ බාධාවන් නැති වේවි. නමුත් ඒ සියලු බාධාවන් ජයග්‍රහණය කරගෙන ජනතා ජයග්‍රහණය ලබන බව ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 විශ්වාසයි. 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්තුමා තීරණය කළා කියලා ප්‍රකාශයට පත් කළා. මේ ජනවාරි 8 තෝරා ගැනීම මැතිවරණ කොමසාරිස්තුමා හරිම ඓතිහාසිකයි. ඇයි SWRD බණ්ඩාරනායක මැතිතුමා ඉපදිච්ච දවස ජනවාරි 8 වෙනිදා. 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා නැවත SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ දර්ශනය නැවත උපදිනවයි කියලා මම බොහොම පැහැදිලි සාතිකයක් කරනවා. අපි එක්සත් ජාතික පක්ෂය සහ තව පක්ෂ ගණනාවක් සමග කණ්ඩායම් ගණනාවක් සමග ඇති කර ගන්නා වූ එකඟතාවය සහ සම්මුතිය තුල ප්‍රධාන වශයෙන්ම මේ රටේ අද තිබෙන සොඳුරු ආඥාදායකත්වයකින් ආරම්භ වී රුදුරු ආඥාදායකත්වයක් කරා යන ගමන වෙනස් කළ යුතුම වෙනවා. ඒක ජනතාව තීන්දුව කළා ඉවරයි. එක් පවුලක් විසින් මුළු රාජ්‍ය පාලනය, විධායක බලය, භාණ්ඩාගාරය, දේශපාලන පක්ෂ සියල්ල සමතලා කිරීම එක් පවුලක් විසින් අද කරන්නේ. ඒ නිසා එය වෙනස් කළ යුතුයි කියලා ජනමතය අනුව ඒ ජනතාවගේ තීන්දුවයි අපි බාර අරගෙන තිබෙන්නේ ක්‍රියාත්මක කරන්න. ස්තුතියි. බොහොම ස්තුතියි ඔබට. ප්‍රතිහිතුතුනි අපි ඔබට දැනුවත් කරන්නට උමනයි අපගේ PO TV සහ Dialog TV ඔස්සේ යන විකාශනය යම් කිසි අත්හිටුවීමකට ලක් වී තිබෙනවා නැත්නම් බාධා වී තිබෙනවා. ඒ නිසා අපි ඔබට මතක් කරන්නට කැමතියි ඔබට පුළුවන් සිරස FM ඔස්සේ සටන දේශපාලන සංවාදය නරඹන්නට. ඒ වගේම www.newsfirst.lk සහ www.sirasatv.lk යන විද්‍යුත් මාර්ග ඔස්සේ මේ නැරඹීමේ හැකියාවත් ඔබට තිබෙනවා. හොඳයි අපි එහෙමනම් අපි අවස්ථාව ලබා දෙනවා සංජීව රණතුංගට. ස්තුතියි. මම මේ කතා කරකේ යම් කිසි පැහැදිලි කිරීමක් ආව මෛත්‍රීපාල ඇමතුමාගේ ඒ පැහැදිලි කිරීමත් එක්ක නමුත් මම හිතනවා නැවතත් මම එතනට යා යුතුයි කියලා. මොකද අනුර කුමාර දිස්නායක මැතිතුමත් ස්වාමින් වහන්සේත් හැමතිස්සෙම කිව්වේ මේ ජනාධිපති ක්‍රමයේ තියෙන විධායකකම මේව නැති කරන්න ඕනේ කියලා. මේක හරි භයානකයි කියලා. හැබැයි රාජිත ඇමතිතුමා කියනකොට ඒකේ මට අදහසක් ආවා. එතුමා කිව්වා ජනාධිපතිතුමාට වොමනාව තිබ්බට ඒක කරන්නේ ඒක වෙන අය නවත්තනවා කියලා. එහෙනම් මේ විධායකයේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි නේ. එහෙනම් මේ ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවද කියලා ගැටලුවක් මට පන්න නැගුණ රාජිත මන්ත්‍රීතුමා. නෑ ඉතින් අවසානයේදී එතුමාට ඇයි ඒක තීන්දුව ගන්න බැරි? එතුමාත් ආසයි.
ඔව් නෑ මං කියන්නේ එතුමාට ඒ බලය තියෙද්දි එතුමාට එහෙනම් ගත්තා කියන්නේ ඔබතුමා කිව්වා ඔහු කිව්වම ඔහු පිළිගන්නවා කියලා. අද ඔහුත් එක්ක තීන්දුව කරගන්නේ දේශපාලන කට්ටිය නෙවෙයි. එදා ඔහුත් එක්ක තීන්දුව ගත්තේ අපි මේ සාමාන්‍ය දේශපාලනයේ මිනිසුත් එක්ක පොළොවේ පහයි ගහ හිටපු කට්ටිය. එදා ඒ හැම ගත්ත තීන්දුවක් උඩ තමයි එතුමා ජාතික නායකත්වයට පිවිසෙන්නේ. මතක තියාගන්න. ඒ කියන්නේ අද ඔහු තීන්දුව ගන්නේ ඒ කට්ටියත් එක්ක නෙවෙයි පවුලේ කට්ටියත් එක්ක. එතන ඉන්න කිසිම කෙනෙක් බැසිල් රාජපක්ෂ ඇරෙන්නට දේශපාලන අවබෝධයක් ඇත්තේ නැහැ. කිසිම අතීතයක් නැහැ. මේ දේශපාලනය කියන එක හැමෝටම කරන්නට බෑ. හැමෝම හිතනවා පුළුවන් කියලා. හැමෝම හිතනවා ඒගොල්ලෝ දන්නවයි දේශපාලනය කියලා. බෑ. විශේෂයෙන්ම රටක් කරනකොට ඒක ඉතාමත්ම අමාරුයි. එතකොට එතුමා අදහස් හා යෝජනා ගන්නට ඕනේ ඒ වගේ අයගෙන් පරිණත අයගෙන්. දැන් මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමාලා චීන කොමියුනිස්ට් පක්ෂයේ අවුරුදු 2ක් ඉඳලා අවුරුදු 47ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා එනකොට ඒ විශාල අවබෝධයක් තියෙනවා කතා කරන්න. ඒ වගේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු ඉන්නවා මේ ආණ්ඩුවේ හොඳට උදව් කරන්නට පුළුවන් හොඳට අදහස් දෙන්නට පුළුවන් නොයෙකුත් ඒ අදහස් හදාසා ගැටෙනකොට පැහැදිලි මට එතන තමයි පැහැදිලි කරගන්න ඕනේ රාජිත් මැතිතුමා මේ මෛත්‍රීපාල මැතිතුමනි මට මේ පොඩි පැහැදිලි කිරීමක් කරගන්න දැන් විශාල වශයෙන් ප්‍රශ්නයක් තියෙනවානේ දැන් ඔබතුමා ජාත්‍යන්තර ප්‍රජාවට අහු වෙලා ඉන්නේ මේ සියලු දෙනා දැන් මේ චෝදනාව ඉස්සර තිබ්බේ කවුද අපේ අනුර කුමාර දිසානායක මැතිතුමාට එහෙමත් නැත් ඒ පක්ෂයට එහෙමත් නැත්නම් ජෙනරල් ෆොන්සේකා මැතිතුමාට. එතකොට අපිට මෙතන පැහැදිලි කිරීමක් කරන්න ඇත්තටම මේ ජාත්‍යන්තර ඔබතුමලාත් අඩු වැඩියෙන් ඒ දෝෂාභියෝගය ඉදිරිපත් කරන්න මේගොල්ලන් ඇත්තටම මෙහෙම එකක් අද තියෙනවද? එදා තිබ්බද නැත්නම් එදා තිබ්බද නැත්ද මොකද්ද මේක? මොකද අද සාකච්ඡාවෙත් ඒක තමයි ලොකුවට ආවේ මේ ජාත්‍යන්තර මේ කුමන්ත්‍රණ මේක කියලා. ඉතින් ජාත්‍යන්තර කුමන්ත්‍රණ විදේශ අතපෙවීම විදේශ බලවේග වලින් මෙහෙයවීම මගේ අවුරුදු 49ක දේශපාලන ජීවිතේ කායසේනාත්මයතුමාගේ වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු 47යි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අවුරුදු 2යි මුලින්ම වයස අවුරුදු 15 දාසේ ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අද ඉන්න ඇමති මණ්ඩලයේ අය සහ එතුමා සමග දේශපාලනය කරන අය කරන චෝදනාවේ ඒ කියන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරපු SWRD බණ්ඩාරනායක මහතුමාගේ දියණිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය බණ්ඩාරනායක මහතුමාගේ ඝාතනයෙන් පසුව මහා කැපවීමක් කරමින් එදා ලෝකයේ බලකඳවුරුවාදයේ තුල මේ රට ප්‍රගතිශීලී ගමනකට ගෙනියන සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ දියණිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියක් අද මේ එහෙමනම් විදේශ බලවේගයකට කුමන්ත්‍රණයකට අහු වෙලාද ඉන්නේ. මාදුලාවේ සෝබිත් ස්වාමීන් වහන්සේ එහෙනම් අද විදේශ බලවේගයකට දාසු වෙලා ඉන්නේ. අතුරුලේ රතන ස්වාමීන් වහන්සේ අද විදේශ බලවේගයකට දාසු වෙලා සිටින්නේ. මේ පිළිබඳව එහෙමනම් රට ආදරෙන් කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණත් විදේශ බලවේගයකට දාහු වෙලා ඉන්නේ. අද මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවෙන් එළියට බැහැලා ඇමතිකම් අත්හැරලා මේ කටයුතු කරන මම විදේශ බලවේගයකට දාසු වී සිටින්නේ. මේ තුල තමයි අද උත්සාහ කරන්නේ රටේ ජනතාවට අපි විශේෂයෙන්ම අද ගෙනියන වැඩපිළිවෙල තුල රටට පෙන්눔 කරන්න අපි මේ විදේශ කුමන්ත්‍රණයකට අහු වෙලා ඉන්නවායි කියලා හිතනවා. මම හිතන්නේ අද තිබෙන ජනමතය යටපත් කිරීම සඳහා මෙවැනි ඊටාම අසත්‍ය වූ ප්‍රකාශ මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. මැතිතුමා මම පොඩ්ඩි මැදින් ප්‍රශ්නයක් අහන්නම්. අවංකවම එහෙම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ කුමන්ත්‍රණයට වැඩිය භයානකද දැන් යන මේ පරිපාලන ක්‍රමය? එහෙමත් නැත්නම් මේ කුමන්ත්‍රණයකුත් නැත්නම් මේ පරිපාලනය නරකද? එහෙම මම කෙටියෙන් අහන්න නැත්නම් අපි දිගට දිගට යන ඉන්න. බොහොම පැහැදිලිව කියන්නට ඕනේ අපි අද ඉන්න මේ තීන්දුව පිටිපස්ස
කිසිදු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හෝ බලපෑමක් හෝ බලවේගයක් නැහැ. මගේ හෘද සාක්ෂියට එකඟව කියන්නේ. අද මෙවැනි කතාවක් ගොතලා ජනතාව නොමග යවන්න අරින්නෙත් රටට මහා බරපතල දේශපාලන ඛේදවාචකයක් විනාශයක් මේ රටේ නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ජනතාවගේ අයිතීන් වලට බරපතල විනාශයක් කරා ඉදිරියට ගමන් කිරීමට කටයුතු කරන්න හදන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනය. ඒක ජනතාව තේරුම් අරගෙන තිබෙනවා. ඒ නිසා අපි මේකට කලබල වෙන්න ඕනේ නැහැ. ඉදිරි දින කීපය තුළ තවත් ජනතාවට පැහැදිලි කරමින් මේ රටේ ගෞරවනීය පොදු ජනතාව මා කෙරෙහි සහ අප කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කරමින් මගේ ඔබේ සහ අපේ උතුම් මාතෘ භූමිය මේ උතුම් රට සහ උතුම් ජනතාව දහස ප්‍රජාතන්ත්‍රවාදයේ සමග ආරක්ෂා කිරීමට අපි කැප වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනය පැත්තෙන් කරන මේ සියලු චෝදනා අපි එකහෙලා පිළිකුල් සහගතව ප්‍රතික්‍රියා කරනවා. රාජිත සේනාරත්න හිටපු එමෙතුමාගෙන් මම මේ ප්‍රශ්නේ අහන්නේ. එමෙතුමා ඊයේ දක්වා අමාත්‍ය ධුරයක් දරුවා මේ අමාත්‍ය මණ්ඩලේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලේ. දැන් මේ තියෙන්නේ මේ මොහොතේ මම අන්තර්ජාලයෙන් ලබාගත් දර්ශනයක්. මේ මහින්ද රාජපක්ෂ leading the පාදයාත්‍රා in 1992. එතුමා මම හිතන්නේ ඔබතුමත් මේ ඡායාරූපේ ඉන්න ඇති. මට දර්ශනය වෙන්නේ මේ පින්තූරයේ ඉදිරියෙන් ඉන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. තරුණ ඇති එකයි පේන්නේ. මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නේ. එතකොට මෙතුමා ජිනීවා නුවරට ප්‍රේමදාස පාලනය යටතේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවය කියලා පෙත්සමක් රැගෙන යන්න උත්සාහ දරලා එය නැවැත්තුවා කටුනායක ගුවන්තොටුපළේ ඉන්නතුරු ඒක ඒ විදිහට ගෙනිච්චා. ඒ අවස්ථාවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන ඔබතුමාලා කතා කරාද? හැබැයි අද මේ ජිනීවා නුවරට මේ වගේ මාධ්‍ය ආයතන වලට එල්ල වෙන බලපෑම් ජනතාව පැහැරගෙන යන සිද්ධීන් සුදු වෑන් සිද්ධීන් මාධ්‍යවේදීන්ට පහර දෙන සිද්ධීන් මේ දකුණේ සිදුවන මේ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම ජිනීවා නුවරට රැගෙන යනකොට අද කියනවා ඔවුන් දේශද්‍රෝහීන් කියලා. මොකද්ද මේ වෙනස? ඔබ ඊයේ දක්වා අමාත්‍යවරයෙක් මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ පැහැදිලිවම පාදයාත්‍රා යනවා මේවට එරෙහිව ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ. අද ඉන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ. කවුද ද්‍රෝහියා? එදා මෙදා තුර මම හිටියේ එකම ස්ථාවරේ. මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක පාදයාත්‍රා යනකොටත් මං කිව්වේ ඕක. එතුමා ඔය ලිපි ගනුදෙනු ඔක්කොම අරගෙන වාසුදේව නානායක මහත්තයත් එක්ක දෙන්නම ජිනීවා නුවරට යනකොටත් මං කිව්වේ ඕක. අද මං කියන්නේත් ඒක. එතෙන්දී කවුද මේ ජනාධිපති ක්‍රමේ මේ යටතේ ඒකාධිපති වෙන්නේ? ප්‍රේමදාසද මහින්ද රාජපක්ෂද මට වැඩක් නැහැ. කවුරු හිටියත් පුද්ගලයා මේ ජනාධිපති ක්‍රමේ හෙට දවසේ මම වාඩි වුණොත් ඕක මගෙත් පිටිපස රත් වෙලා මමත් ওই තත්ත්වයටපත් වෙයි. ඒක නිසා මෙතුමටත් ওই අබද්ධිය වෙනවා. ඒකින්ද තීන්දුව කරලා තියෙන්නේ මොන විදිහකින් හෝ මේක නම් අවසන් කර යුතුයි. මේක මිනිස්සු නැති කරන පුටුවක්. මට ඩී.බී. විජේතුංග විතරක් කිව්වා. මට කිව්වා රජිත මේ පුටුව තමයි මේ රට විනාශ කරේ කියලා. මට මේක හදිස්සිය හම්බුනේ මං ඉල්ලලා නෙවෙයි. ඒ මිනිස්සයා විතරයි ඕක පාවිච්චි කරේ නැති හරියට. ඉතින් ඒ නිසා එයාත් හුඟ කාලයක් හිටියේ නෑ. නැත්තම් එයාත් පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා මේ තව කවුරු හරි නාස්ති වෙන්න ඉස්සෙල්ලා මේ පුටුව ඉවර කරන්නට ඕන. ඒක තමයි මගේ අභිප්‍රායය. මම වෙනස් වෙලා නැහැ. මගේ මිත්‍රයා මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනස් වෙලා තියෙනවා. වාසුදේව නායකයන්කාර මැතිතුමත් දැන් ඇමති මණ්ඩලේ ඉන්නවා. මං බලාගෙන ඉන්නවා ඔහු දිහත්. මොකද ඔහුත් රංගපාන්නේ කොයි මොන චරිතයද කියලා. එතුමා ඊයේ නම් මට කිව්වා යම් කතාවක්. අපි බලාගෙන ඉන්නවා. ඒ නිසා මේ අපි මේ ක්‍රියා කරන්නේ අපි එදා ඉඳලා අපේ තරුණ කාලේ ඉඳලා මම 1978 JR ගේ ව්‍යවස්ථාව ගේන දවසේ JRට විරුද්ධව ඇඟිල්ලක් උස්සන්න මේ රටේ මිනිස්සු නැති වුණ වෙලාවේ මට තියාගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබතුමාලාගේ රැස්වීම ගහලා කුඩු පට්ටම් කරලා ඉවර කළ දැම්මා. එහෙව් වෙලාවක අපි මම ආචාර්ය එන්.එම්. පෙරේරා, ලෙස්ලි ගුණවර්ධන, පීටර් කේනම, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහලත් එක්ක මම තරුණ වෛද්‍යවරයෙක් විදිහට දේශපාලන අයිතිය නැති රජයේ සේවකයෙක් විදිහට මං ගිහිල්ලා ඉස්සරහම වාඩි වුණා. මේ හයිඩ් පාක් හන්දියේ පාර වහලා ප්‍රවාහනය නවත්තලා ජයයට විරෝධය ප්‍රකාශ කරා. එදා මෙදා තුර මම මේ ස්ථාවරයේ දිගටම හිටියා. මේක ඉවර කරගන්නට ඇති වෙනකන් වෑයම් කරා.
අපි හිතුවා මහින්ද රාජපක්ෂ ආවහම මේක හරිම ලේසියි කියලා. දැන් එතුමා ඒක තවත් පාවිච්චි කරනවා. ඒ නිසා අපිට මේක දවස් 100ක් දැන් මේකයි 180 වැඩි කියලා අපි 100ට තීන්දුව කරා. දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වා ඔබතුමායි කතාවේදී මේ ක්‍රමයට විරුද්ධව ජනාධිපතිවරණයෙන් පසුව ජනතාව සංවිධානය කළ යුතුයි ප්‍රජාතන්ත්‍රවාදයේ උදෙසා කියලා. දැන් ඔබතුමාලා තමයි ලිඛිතව ජනාධිපති අපේක්ෂකයෙක්ගෙන් අත්සන් ලබා ගත්තේ ජනාධිපති ක්‍රමේ විධායක ජනාධිපති ක්‍රමේ අහෝසි කරනවායි කියලා. දැන් ඔබ මේ කියන ජනතා පෙළ ගැස්ම මොකද්ද? මේ ප්‍රජාතන්ත්‍රවාදයේ උදෙසා අපි හිතනවා අපේ රට විනාඩි 5ක් ඔබට ලබා දෙනවා. අපි හිතනවා අපේ රටේ ප්‍රධාන කඩයිම් දෙකක් තිබෙනවා කියලා. එකක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වූ අරගල. දෙවෙනි කරුණකට අපිට තිබෙනවා ආර්ථිකයේ සාධාරණත්වය අත්පත් කර ගැනීම සඳහා වූ අරගල. මොකද සාමාන්‍ය ජනතාවගේ මතයක් තිබෙනවා සාමාන්‍ය ගෝ ජනතාවෙන් අපි ඇහුවොත් දවුන්ට විධායක ජනාධිපති ධූරයේද විවස්ථාද අනපනත් දාලා නැහැ. ඔවුන්ගේ අස්වැන්න සාධාරණ මිලකට විකුණගන්නේ කොහොමද? ඒක තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙන ඉඩකඩක් විවෘත කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තිබෙනවා. ඈත ගම්වල අධ්‍යාපන හදාරන දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය ඇති වී තිබෙන ගැටලුවට විසඳුමක් අවශ්‍ය වී තිබෙනවා. දීවර ජනතාවට තමන් නෙලන මාළු අස්සන්න විකුණලා ජීවිතේ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙන අවශ්‍යතාවයක් මතුවලා තිබෙනවා. තරුණ තරුණියන්ට තමන්ගේ අධ්‍යාපනයට සරලන රැකියාවක් අවශ්‍ය වී තිබෙනවා. අද අපේ රටේ ආර්ථිකයේ ඉතා විශාල පංගුවක් ඉතා කුඩා ප්‍රජාවක් මත ඒක රාස් වෙලා තිබෙනවා. උදාහරණයකට ගත්තොත් අපේ රට ජනගහනයෙන් ඉහළම 120 2012-2013 වසර අනුව බැලුවොත් ඉහළම 120 අත්පත් කරගෙන තිබ්බ ජාතික ධනෙන් 53.5ක්. ඒක අද වෙනකොට 55.1 දක්වා වැඩි වී තිබේ. 2012-2013 වකවානුවේදී පහළම 120ට උරුම වෙලා තිබුණේ ජාතිකයෙන් 4.8යි. ඒක අද 3.6 දක්වා අඩු වෙලා තිබෙනවා. ඊළම 120 ජාතික ධනෙ 55.1ක් බුක් විඳිනකොට පහළම 120ට හම්බෙන්නේ 3.6යි. අතිශය අසාධාරණ ආර්ථික විෂමතාවයක් තිබෙනවා. ඒ විෂමතාවය විසින් සෞඛ්‍ය අනාරක්ෂිත ජනතාවක් ගොඩනගලා තිබෙනවා. ඒ විෂමතාවය විසින් අධ්‍යාපනයෙන් ඉහළට යන්න බැරි ශිෂ්‍ය ප්‍රජාවක් ගොඩනැගිලා තිබෙනවා. ඒ විෂමතාවය විසින් තමයි විනෝදාස්වාදයක් නැති මානසික සුවයක් නැති හරියම නිවහනක් නැති ජන ප්‍රජාවක් ගොඩනැගිලා තිබෙනවා. අසනීපයක් වුණාම දොස්තර මහත්තයා දෙන බෙහෙත් තුණ්ඩ ෆාමසියෙන් ගන්න බැරි ජන කොට්ටාසයක් ගොඩනැගිලා තිබෙනවා. මහත් බලාපොරොත්තු තියාගෙන හදන දරුවට අධ්‍යාපනයක් හදාරලා උසස් තත්ත්ව ගොඩනැගීමට බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා අපේ රටේ ප්‍රමුඛතම ප්‍රශ්නයකට ගොඩනැගී තිනවා මේ ආර්ථිකයේ ඇතිවී පිටින අතිශය අසාධාරණේ නැති කළ යුතුයි. මා හිතන්නේ ඒ කඩයිම මේ ක්‍රියාමාර්ග හරහා යන්න පුළුවන් වෙයි කියලා අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අපිට මේ කඩයිමේදී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය අත්පත් කර ගැනීම සඳහා වූ ඉඩක් විවෘත වෙලා තිබෙනවා. 2004 දී අපි චන්ද්‍රිකා කුමාරතුමා මෙතන සමග එකඟතාවයකට ආවා. 2005 දී ප්‍රධානතම ක්‍රියාමාර්ගය බවට පත් වී තිබුණේ රාජපක්ෂ ජනාධිපතිවරයාත් එක්ක අපි ඇති කරගන්න ලද එකඟතාවයේ මුළුමනින්ම පදනම් වී තිබුණා ප්‍රජාතන්ත්‍රවාදී විහියම් පුළුල් කර ගැනීම පිළිබඳව. හැබැයි ਉਹ ගමන් කරමින් තිබුණේ ඒක අනෙක් අන්තයට. ඒක තමයි මේක තියෙන විසුලුම සහකාරී තත්ත්වය. ඔහු එකඟ වුණාටත් වඩා වැඩි, එකඟ වෙනකොට තිබ්බටත් වඩා වැඩි අනෙක් අන්තයට තමයි ਉਹ ගමන් කරමින් තිබුණේ. එකඟ වෙන අවස්ථාවේදී ව්‍යවස්ථාවේ යම් ඉඩ කඩක් වෘත වෙලා තිබුණා නම් ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් ඒ ඉඩ කඩත් මුළුමනින්ම අවුරලා එහි බලය තමම වෙත අත්පත් කරගන්නා වියරු ගමනකට තමයි රාජපක්ෂ නිරත වී තිබෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ අපේ කඩයිම තමයි මේ තවත් බලය අත්පත් කරගෙන රාජපක්ෂ මේ ගොඩනගමින් තිබෙන වියරුව. ඒක වියරුවක්. මේක මේ සරල තත්වයක් නෙවෙයි. ඇත්තටම මේ සොඳුරු ආඥාදායකත්වයක් නෙවෙයි. මේක වියරු ආඥාදායකත්වයක්. ඒක වියරුවෙන් ඉන්නේ. hina වෙනවා, සිල් ගන්නවා, මල් පූජා කරනවා. මේ මොකද කිරිවේර වදිනවා, දලදා වහන්සේ බඳ පුදා ගන්නවා, ශ්‍රීමා බෝධින් වහන්සේ වන්දිනවා. ඒව නෙවෙයි. මේ වියරුවක් තිබෙනවා. ජනතාවගේ මුළු අයිතිවාසිකම් කප්පාදු කරමින් අධිකරණ පද්ධතිය මුළුමනින්ම තමන්ගේ අංශකට යටපත් කරගනිමින් පාර්ලිමේන්තුව තමන්ට ඕන පරිදි සිග්නල් කණු බවට පත් කරගනිමින් කැබිනට් මණ්ඩලයේ හූමිටි තියන්නේ තත්වයකට පත් කරගනිමින් මුළු රටක් ජනතාවක් ආර්ථිකයක් දේපලක් සියල්ල තනි පුද්ගලයෙක් සහ පවුලක් අතර ගෙන යන මේ පාලනය නතර කරන්න ඕන. ඒ අවසන් කර එන්න අතර කිරීම වෙනුවෙන් මේ මැතිවරණ ප්‍රබලතම කාර්යභාරයක් පත් කරගන්න ඕන. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ඇමතුමා මා දැක්කා ජනාධිපති අපේක්ෂකතුමා හැටියට පළමුව ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉදිරිපත් කරනු ලැබුවා විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීම 17 වෙනි සංශෝධන පුළුල් කරගෙන කරුණු. හැබැයි මීට පෙරත් අපි ඒවා දැකලා තිබෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ජනාධිපති වර්ණයෙන් අවසන් වෙන සටනක් වෙන්න බෑ. ස්තුතියි. මේ සටන අපි දියත් කරන්නේ ජනාධිපති වර්ණයේදී මේ තියෙන ඒකාධිපතිවරුව පරාජයටපත් කිරීම වගේම ඒ ඒකාධිපති විරුවෙන් ඔබට ඒ ගොඩනැගෙන පාලනය හරහා මොකද
මෙතුමම කියන වාඩි වුණාට පස්සේ අතරින්ද නිකන් ඕකනේ තියෙන අත්දැකීම අපිට. ඒ නිසා ඒකටත් එරෙහිව නැවත මේ ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා බලවේගයක් ගොඩනැගීම තමයි අපේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ. මොන වගේ දෙයක්ද කරන්න හදන්නේ කියලා කිව්වොත් අනුරාමතුමා මොකක්ද ඒක? දැන් ඔබත් මේ වේදිකාවට එන්න. මෙතන ඉන්න ඔබ සිළු දෙනා මේ වේදිකාවට එමු අපි. මේ පරාජයට පත් කිරීම සහ ඔබ කියන්නේ ජනතා වේදිකාවක් හැදෙන්නට ඕනේ කියලා දේශපාලන වේදිකාවට එහා ගියා. මම කියන්නේ අපි ගොඩක් අපේ රටේ බොහෝ දේවල් මේ දේශපාලකයන්ට බාර දෙන එකත් වැරදි. මේ දේශපාලකයෝ කොන්ත්‍රාත්කාරයෝ නෙවෙයි. මාධ්‍ය වේදින් කල්පනා කරන මාධ්‍ය නිදහස රැකලා දෙන්න ඕන දේශපාලකින් කියලා. වෘත්ති සමිති කල්පනා කරන වෘත්ති අයිතිය රැකලා දෙන්න ඕන දේශපාලකින් කියලා. ගොවි ජනතාව කල්පනා කරන ගොවි ජනතාවගේ අයිතිවාසිකම් රැකලා දෙන්න ඕන දේශපාලකින් කියලා. ඒක වැරදි. අපි කොන්ත්‍රාත්කාරයෝ නෙවෙයි කාගේවත්. අපි මේ කොන්ත්‍රාත් එකක් කරන්නේ නැහැ. ගොවි ජනතාවට අපි වැඩි කරලා දෙනවා. දිගවරයට අපි වැඩි මාධ්‍ය ඔබට අපි වැඩි කරලා දෙන්න කියලා අපි කොන්ත්‍රාත් කරන්නේ නැහැ. අපි කියන්නේ මොකක්ද? මේ රටේ සියලු ජන කොට්ටාසයන්ට සියලු ශේස්ත්‍රවල ජනතාවට වගකීමක් තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයකට අපි මොකද කරන්නේ? එහි ප්‍රමුඛතම කාර්යභාරය කරනවා. එහි නියම කාර්යභාරය කරනවා. එහි මැදිහත් වීම කරනවා. එහි මඟ පෙන්වීම කරනවා. හැබැයි අපි තන මේ රටේ සියලු ශේස්ත්‍රවලට අදාළ ජන ප්‍රජාවන්ට මේ කාර්යභාරයට අද පැවරිලා තිබෙනවා. අපි ගොඩනගන්නේ අන්නේ ජන ප්‍රජාව ඒකරාශී කරගත හැකි මධ්‍යස්ථානයක් තමයි මේ මැතිවරණ ව්‍යාපාරය හරහා අපි ගොඩනගන්න උත්සාහ කරමින් තිබෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයලා හදන මේ සන්දානයේට මේ අවස්ථාවේ ඡන්දේ පාවිච්චි කරන්න ඔබ කියන ওই කරුණු ඉටු කරගන්න නම් කියන එකද? අප කියන්නේ මෙම හරි පැහැදිලි ලෙස මේ තියෙන එක පරාජයට පත් කළේ ඒකේ පිළිවෙල වාදයක් නැහැ නේ. මම අහන්නේ. ඔව් මම කියන්නේ. ඒක පරාජයට පත් කළ යුතුයි. ඒක පරාජයට පත් කර සඳහා අපිට ප්‍රජාතන්ත්‍රවාදී සඳහා යම් ව්‍යුහයන් අපි විවෘත කරගත යුතු තිබෙනවා. හැබැයි ඒ ව්‍යුහයන් මැතිවරණ වේදිකාවේ කරන ප්‍රකාශන මාධ්‍ය සාකච්ඡාවන් හරහා කරන ප්‍රකාශන ඔබට යමින්. හරිද? ඒක යථාර්ථයක් බවට පත් කරගන්න නම් ජනතා පෙළ ගැස්මක් ජනතා මැදිහත් වීමක අවශ්‍යතාවය තියෙන කෙනෙක් තමයි අපේ අදහස. ඒකක ජනතාව හැටියට අපිට දෙන්න පුළුවන් ඡන්දයක් දීලානේ. හැබැයි එතනින් එහාට දේශපාලඥයාගේ වගකීමනේ ඒක ඉටු කර ගැනීම. ඒ සඳහා ඔබතුමාලා හැමදාම සන්දාන ගහලා මේක කරනවා කිව්වට කෙරුන්නේ නැහනේ. දැන් අපිට දෙන්න රටේ සාමාන්‍ය ජනතාව හැටියට ඒ විශ්වාසය තහවුරු කරගන්නේ අපි කොහොමද කියලා අහන්නේ. ඒ නිසාම තමයි මම කියන්නේ අපි 1994 2005 ඉතාමත් අභාවචක අත්දැකීම් අපිට තිබෙනවා. දේශපාලන පක්ෂික සිදුවීම් කියලා කියන්නේ 2005 සිදුවීමක් කියලා කියන්නේ 94 සිදුවීම් නොවෙන්න නම් ඒ වගේ අපි අත්දැකීම් ඉගෙන ගන්න ඕනේ. කවර හෝ සිදුවීමක් බවට පත් නොවි ඒක අත්දැකීමක් බවට පත් වෙන්නේ නම් ඒ සිදුවීම් අපි පාඩම් ඉගෙන ගත්තොත් විතරයි. ඒ නිසා ඒ සිදුවීම් වලින් අපි ඉතා හොඳින් පාඩම් ඉගෙනගෙන තිබෙනවා. මොකද දේශපාලන අපි කවුරුවත් අපි පුරුදු වෙන දේශපාලන කරන මිනිස්සු නෙවෙයි. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙන් මම අහන්නේ සංඝ වෙදගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක කළේ කොතනද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වුණේ 1951 සැප්තැම්බර් මාසේ 2 වෙනිදා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළවෙනි වරට මැතිවරණයක් තරණය කළේ 1952 ජූලි මැතිවරණය. පළවෙනි වතාවට ආසන 9ක් පාර්ලිමේන්තුවටපත් වුණා. 1956 එහෙම නැත්නම් ලංකාවේ දේශපාලන පක්ෂයක් පිහිටවලා ඊටාම කෙටි කාලයකින් මේ දේශපාලන පක්ෂයට බලය ආපු අවස්ථාව තමයි 1956. මොකද 51 පක්ෂය හදලා අවුරුදු 4කමාරක් යනකොට 56 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවක් ආවා. හැබැයි අමතක කරන්න හොඳ නැහැ. අද අපිටත් මේ චෝදනාව කරන පවතින අපේ ආණ්ඩුවේම නායකයෝ චෝදනා කරනවා මේ අපි අරගත්ත තීන්දුවත් එක්ක SWRD බණ්ඩාරනායකතුමා 56 පිහිටෙව්වේ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක්. එතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛත්වයේ ගත්තා. හැබැයි එතනත් සන්දානයක්. ශ්‍රී ලාංකීය දේශපාලනයේ නිදහසෙන් පසු ලංකාවේ 56 ආණ්ඩුව පළවෙනි සන්දාන ආණ්ඩුව. එතන ඉඳන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගටම සන්දාන ආණ්ඩුව. මේ සංඝ වෙදගුරු ගොවිකම්කරු කියන පංචමහා බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එදා ආරම්භයේ ඇතිවෙච්ච දේශපාලන බලවේගයකට වඩා මම පක්ෂයේ දීර්ඝකාලීන අත්දැකීම සහ පක්ෂයේ ඉතිහාසයේ දන්නා වූ කරුණු පදනම් කරගෙන මම විශ්වාස කරන්නේ එය රට තුල තිබුණු
ජාතික සංස්කෘතික සහ සමාජීය පුළුල් බලවේග වලට ඇති වෙච්ච දේශපාලන වේදිකාවක් වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මොකද නිදහසෙන් පසු ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් ලැබුණාට පස්සේ 56 ආණ්ඩුවෙන් ඇතිවෙච්ච වෙනස්කම් කරනකම් රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච නිදහස සහ පරිවර්තනය සිද්ධ වුණේ නැහැ. ඒ තුල තමයි ගමේ පන්සලේ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ එදා සමාජය අදට වඩා විශාල පිළිගැනීමක් සහ ගෞරවයක් තිබුණා. 50 දශකයේ මුල් භාගය ගන්න විට ගෞරවනීය මහා සංඝරත්නය. ඒ තුල ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ කතා කරන්න පටන් ගත්තා. ධර්මදේශනාවලදී අනුශාසනා කරන්න පටන් ගත්තා. ධම් දෙසන්න පටන් ගත්තා. සුද්ධංගෙන් අපිට නිදහස ලැබුණත් කෝ අපි බලාපොරොත්තු වෙන නිදහස. බෞද්ධ දර්ශනයේ ප්‍රමුඛ අනිකුත් ආගම්වලටවත් ආගමික නිදහසකෝ. බෞද්ධ දර්ශනයේ පුනර්ජීවනය සහ බෞද්ධ දර්ශනයේට ගමේ පන්සලේ හාමුදුරන්ට කෝ රාජ්‍ය අනුග්‍රහය. බුද්ධ ආගමට කෝ රාජ්‍ය අනුග්‍රහය. ඒ වගේම තමයි ෆැක්ටරියේ කම්කරුවා වැඩපලේ කතා කරන්න ගත්තා. සුදු පාලනයෙන් අපි නිදහස් වුණා. කෝ අපේ අයිතිවාසිකම් කෝ අපේ වරප්‍රසාද. කුඹුරේ ගමේ ගොවි මහත්මයා කතා කරන්න ගත්තා. කෝ අපේ දේශීය කෘෂි කර්මාන්තේ නගා සිටවීමට ගොවියාට අවශ්‍ය පහසුකම් සහ වරප්‍රසාදකෝ. ඒ වගේම ගමේ වෙද මහත්මයා දේශීය වෙද මහත්මයා කතා කරන්න ගත්තා. කෝ අපේ දේශීය වෛද්‍ය කර්මයට වෙදකමට ආයුර්වේදයට කෝ අපිට තැනක්. ඒ වගේම ගමේ ඉස්කෝල මහත්තයා කතා කරන්න ගත්තා. අපි ගුරුවරු වුණාට අපේ කන්නංග්‍රමයතුමා ලබා දුන්න නිදහස් අධ්‍යාපනය කෝ සැබෑ ලෙස ක්‍රියාත්මක වීමක් කියලා හිතා. ඒ නිසා මේ සංඝ වෙදගුරු ගොවි කම්කරු කියන පංචමහා බලවේගය සංස්කෘතික සමාජික දේශපාලන වශයෙන් පුළුල් ලෙස ඒ තුල සාකච්ඡා වෙමින් තිබුණු අවස්ථාවක තමයි සංවාදයට ලක් වෙමින් තිබුණු අවස්ථාවක තමයි 51 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුනේ. ඒ බලවේග වලට ලැබුණු දේශපාලන වේදිකාවක් විදිහට. ඊටා පැහැදිලිවම අද පවතින මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනය මම කනගාටුවෙන් වුණා කියන්නට ඕනේ. මම පක්ෂ ලේකම්වරයා විදිහට කටයුතු කරනකොට පසුගිය අවුරුදු 13 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට පත් වෙනකොට පත් වෙලා පක්ෂයේ කටයුතු කරනකොට මගේ හෘද සාක්ෂිය තුල මගේ ඇඟේ ලේවලට දැනිච්ච මහා ඛේද වාචකයක් ඇති වුණා. ඒ කුමක්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුළු ඉතිහාසයේම බණ්ඩාරනායක මහතුමාගේ ඝාතනයෙන් පස්සේ පක්ෂයේ උත්සව, පක්ෂයේ මධ්‍යමකාරක සභාව, සමස්තලංකාර සභාව, විධායක සභාව, ගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව රැස් වුණාම ඒකේ න්‍යාය පත්‍රයට ඇතුල් කරලා තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් දිවිපිදු බණ්ඩාරනායක මැතිතුමත් පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ නායකයින් සහ සමාජිකයින් සිහි කිරීම සඳහා ගුණ සමරන්න නිශ්ශබ්දතාවය කෙටි වේලාවක් කියලා හැම වැඩසටහනකම න්‍යාය පත්‍රයට තිබුණා. 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට පත් වෙලා කෙටි කාලෙකින් මට උපදෙස් දුන්න පක්ෂ ලේකම්වරයා විදිහට කිසිම උත්සවයක කිසිම වැඩසටහනක පක්ෂයේ කටයුත්තකදී ඒ ගුණ සිහි කරනකොට බණ්ඩාරනායක මැතිතුමා සහ මැතිණිය කියලා ඊට පස්සේ නම සඳහන් කරන්න එපා. පක්ෂයේ මියගිය නිර්මාතෘවරුන් සහ මියගිය සමාජිකයින් සිහි කළා කියලා දාපුවම ඇති කියලා හිතා. එතනින් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න පටන් ගත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඝාතනය කරන්න පටන් ගත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය සහ ප්‍රතිපත්ති විනාශ කරන්න යටපත් කරන්න පටන් ගත්තේ.
ඔබ ඇසූ ආකාරයට සංඝ වෙදගුරු ගෝවි කම්කරු කියන ඒ පංචමහා බලවේගයෙන් ගොඩනැගුණු මේ චින්තනය යටපත් කරන්න යටපත් වෙන්න පටන් ගත්තේ එතන ඉඳලා. මෙතිතුමනි දැන් අපි ගත්තොත් මට ඒකට රංගට අවස්ථාව දෙන්න. මොකද රංග මේක පොඩි ප්‍රශ්න. අපි රංගට අවස්ථාව දෙමු රංග. සමා වෙන්න. දැන් පොදපේක්ෂ මෛත්‍රීපුරාමතුමා කිව්වා දැන් ලොකු අසාධාරණයක් පක්ෂය තුළ වුණා කියලා. නමුත් මොන අවුරුද්දද ඔබතුමා හිතුවේ මේකට විරෝධයෙන් නැගී සිටින්න ඕනේ කියලා? මේකට විරෝධයෙන් නැගී සිටීම කියන කාරණේදී මගේ බුද්ධිය මටම කතා කළා. මගේ අත්දැකීම් මටම කතා කළා. මගේ දේශපාලන දැනුම මටම කතා කළා. එය කළ යුත්තේ දැඩි සංයමයකින්, හික්මීමකින් සහ විනයකින් කියලා මගේ බුද්ධිය, අත්දැකීම් සහ දැනුම මටම කිව්වා. විශේෂයෙන්ම 2007 ජනවාරි මාසයේ 28 වෙනිදා කරපු කැබිනට් සංශෝධනයේ ඉඳලා තමයි මම තීරණය කළේ මගේ හෘද සාක්ෂිය මේ පිළිබඳව වැඩපිළිවෙලක් ගත යුතුයි කියලා හිතා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය යටපත් වෙනවයි කියන එක මට පෙනී ගියා. 2005 නොවැම්බර් මාසයේ බලයටපත් වෙච්ච මා හිතවත් මහින්ද රාජපක්ෂ මහතුමාගේ පාලනය තුල අවුරුද්දක කාලය 2007 ජනවාරි 28 කැබිනට් සංශෝධනය වෙන තෙක් ඒ වසරක කාලය මම මුලින් කිව්ව බණ්ඩාරනායක නම සිහි කිරීමත් මකා දැමීම සිදු වුණා වගේම දැඩි ලෙස මේ පිළිබඳව ප්‍රශ්න ගණනාවක් ඇති වුණේ 2007 ඉඳලා. ඒ නිසා ඒ අවස්ථාවේ ඉඳලා තමයි මම මගේ හෘද සාක්ෂි තුල මම තීන්දුව කළේ ඔබ කියපු ආකාරයට රංග මේ සම්බන්ධයෙන් යමක් කළ යුතුයි කියලා. ලැබිලා තිබෙන කාලය එපමණයි. නමුත් මටත් ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙනවද නැත්නම් මගේ ඔතොරිටි එක පාවිච්චි කරලා මම ප්‍රශ්නයක් කමන්නේ. හරි. මේ ඒ නිසා තමයි ඉස්සරහම කිව්වා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි ඔබතුමාගෙන් දැනගත්තොත් එහෙම ඇයි දැන් UP එක ඔබට ඡන්ද දෙයි කියලා ඔබ හිතනවද? මෙතන පොදු අපේක්ෂකයා විදිහට මම ඉදිරිපත් වෙන විට අපි මෙතෙක් කල දැඩි ලෙස අවධාරණය කළ රටේ නිදහසට ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි විනයක් සිදු කළ සිදුවීම් එක්ක අද අපි කටයුතු කරන්නේ සන්දානයක් විදිහට. ලබන සතිය වෙන විට මේ සන්දානයේ නම ප්‍රකාශයටපත් වෙනවා. ඒ වගේම ඡන්දේදී ඡන්ද පත්‍රිකාවේ සඳහන් වෙන අලුත් අපේ සන්දානයේ ඡන්ද සලකුණ සඳහන් වෙනවා. ඡන්දදායකයා පාවිච්චි කළ යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් විදිහටත් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා සහ එහි භාරකාරත්වයේ සහ විධායක සභාවත් තවත් මීට සම්බන්ධ වෙලා තිබෙන දේශපාලන පක්ෂ ගණනාවක් සහ විවිධ සංවිධාන ගණනාවක් එක්ක අපි එකඟත්වයක් ඇති කරගෙන තිබෙන්නේ මම මුලින් කිව්ව ආකාරයට පොදු එකඟතාවයන් රාශියක්. ඒ තුල අපි දැඩි ලෙස විශ්වාස කරනවා අපි සියලු දෙනා එක වේදිකාවකට ආපුවාම මේක UNP ශ්‍රී ලංකා නැත්නම් වෙනත් පක්ෂ විදිහට නෙවෙයි සිටිය යුත්තේ රටේ ජනතාව මේ වෙන විටත් තීන්දුව කළාමාරයි පක්ෂ ભેදයකින් තොරව අපි ඉදිරිපත් කර ඇති මේ වෙන විට නිල වශයෙන් ප්‍රකාශයටපත් නොකලත් අපි ඉදිරිපත් කළ තිබෙන අදහස් මත සහ යෝජනා තුල ඒ අවශ්‍ය වෙනස්කම් කිරීමේදී මේ ඡන්දය පාවිච්චි කරලා මේ වෙනස රටට කළ යුතුයි කියලා හිතනවා. බලන්න පැහැදිලි ලෙසම මේ ව්‍යවස්ථාව තුල
ජනාධිපතිවරයා ඇමතිවරු පත් කරනවා. ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරු පත් කරනවා. ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු පත් කරනවා. ජනාධිපතිවරයා කොමිෂන් සභා සමාජිකයින් පත් කරනවා. ජනාධිපතිවරයා හමුදාපතිවරු පත් කරනවා. ජනාධිපතිවරයා පොලිස්පති පත් කරනවා. සම්පූර්ණ ජනාධිපතිවරයා තානාපතිවරු පත් කරනවා. නීතියේ ආධිපත්‍ය බිඳ වැටිලා. අධර්ණයේ ස්වාධීනත්වය විනාශ වෙලා. මං කරුණු කියන්නේ කාලය ගන්න යන්නේ නැහැ. මේ තුල මේ රටේ බරපතල ඛේදවාචකයක් තිබෙන්නේ. ඇමතිවරයා පත් කරලා ඊට පසු අමාත්‍යාංශ ලේකම්වරයා පත් කරලා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දෙනවා තමුසේ පත් කළේ මමයි තමුසේ කටයුතු කරන්න ඕනේ ඇමතිවරයා විදිහට නෙවෙයි මම කියන විදිහටයි. ඇමතිවරයා නෙවෙයි අමාත්‍යාංශ පාලනය කරන්නේ. අද මම දැක්ක දවාලේ මගේ මිත්‍ර නිමල් ශ්‍රීපාල සිල්ලා මැතිතුමා, සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, අනුරයාප මැතිතුමා, දල්ද සලහප්පෙරෝ මැතිතුමාගේ ප්‍රවෘත්ති සාකච්ඡාව මම දැක්කා. ඊයේ තමයි මම ඒ මිත්‍රයින්ගෙන් දේශපාලන වශයෙන් වෙන් වුණේ. ඒ 4 දෙනා වගේම මේ ආණ්ඩුවේ හැම ඇමතිවරයෙක්ම නියෝජ්‍ය ඇමතිවරයෙක්ම දන්නවා ඇමතිවරයෙකුට කළ හැකි කාර්යය කුමක්ද කියලා අපි සාකච්ඡා කරලා තිබෙනවා. අපි පෞද්ගලික මට්ටමින් කොච්චර කතා කරලා තියෙනවද? මගේ මිත්‍ර නිමල් ශ්‍රීපාල සිල්ලා ඇමතිතුමා මේ ගැන මාත් එක්ක කොච්චර කතා කරලා තියෙනවද? මගේ මිත්‍ර සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා මාත් එක්ක කොච්චර කතා කරලා පහුගිය දිනවල දැඩි වේදනාවෙන් හිටියද? අමාත්‍යාංශ කටයුතු කරගෙන යන්න බැහැ කියලා හිතන්. මගේ මිත්‍ර අනුරයාප ඇමතිතුමා පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ තෙල් සංස්ථාවේ කරන සැපයීම් වලදී ගෙන්වීම් වලදී ටෙන්ඩර් වලදී ඇමතිතුමාගේ නිදහස් මතය අනුව තීන්දුව తీරන ගන්න බෑ කියලා මට කොච්චර කියලා තියෙනවද? මගේ මිත්‍රයා ඩල සලහප්පෙරුම ඇමතිතුමා එතුමාට මුලින් ලැබුණු ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අයින් කරලා අද තියෙන තරුණ කටයුතු අමාත්‍යාංශය දුන්න වෙලාවේ මට මතකයි මාත් එක්ක කියපු දේවල්. උතුරේ අලුත් දුම්රිය මාර්ගය ඇති කිරීම සම්බන්ධයෙන් ගත්ත ව්‍යාපෘතියේදී වැඩපිළිවෙලේදී ඊට උරණ වෙච්ච අය කැබිනට් සංශෝධනයේදී ප්‍රවාහන අමාත්‍යාංශයෙන් එතුමාව අයින් කරපු හැටි මාත් එක්ක කොච්චර කියලා තියෙනවා. දැස්සල කඳුළු පුරවාගෙන. මේක තමයි මේ ආණ්ඩුවේ මුළු ඇමති මණ්ඩලයේම තත්ත්වය. මේක එයාගේ හෘද සාක්ෂිය දන්නවා. මම මගේ සහෝදර මුළු ඇමති මණ්ඩලයට ගෞරවනීය ඉල්ලීමක් කරනවා. මේ ආඥාදායක වියරුවෙන් රුදුරු ආඥාදායකත්ව කරා යන ගමනේ නිදහස් වෙලා හෘද සාක්ෂිය තුල තමන්ගේ ඇති වෙලා තියෙන පීඩනය එක්ක රට ජනතාව නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔය නාමික තනතුරු අතහැරලා සියලු දෙනා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි එනම් විරාමයකට යන්නට සූදානම්. මේ කෙටි විරාමයෙන් පසුව ඉක්මනින් අපි නැවතත් සටන සම්මාදනය What's next on News First? දැදුරුවේ ව්‍යාපෘතියේ මංගල දීවර නිකුත් කෙරේ. ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණය කියයි. What's next on News First? ආදරයෙන් ඔබ නරඹන මේ ආදරයයි. සෑම ඉරිදාවකම දහවල් 12 සිට 2:30 දක්වා ටෙලි චිත්‍රපටයක් ලෙසින් ඔබේ දෙනෙතට. මේ ආදරයයි. අරු රෑන. මං කොහොමද නිරෝෂන් හොඳින්
කාලයක් තාත්තත් අල්ලලා යවපු බුලට් එක ආපහු ගන්න ගන්න බෑ. ප්ලෑන් කරගත්ත විදිහට වැඩි වුණා නේද? නලින් අයියට තාමත් ආදරය කරන චේතන. සුජාතා සටන දේශපාලන සංවාද සභාවයි. දැන් ප්‍රේක්ෂක හිතවතුනි අපි ඔබට සඳහන් කරන්නට ඕන අපි තමත්ම කනගාටු වෙනවා සමහර ප්‍රේක්ෂක හිතවතුන්ට සටන නරඹන්නට නොහැකි වීම පිළිබඳව ඩයලොග් TV සහ PO TV ඔස්සේ අපව නරඹන දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක හිතවතුන්ට ඒ අවස්ථාව අද දිනේ මගහැරී ගියා. ඒ ගැන අපි තාමත්ම හදවතින් කනගාටු වෙනවා. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා 6:30 විතර වෙනකොට මේ විකාශයන් නතර වී තිබෙන බව. ඒ නමුත් සිරස FM ඔස්සේ විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ශ්‍රාවක සංඛ්‍යාවක් අපත් සමග එක් වී සිටිනවා. ඒ වගේම අපට අපේ කාර්ය මණ්ඩල ඉතාමත්ම යොසුලුවෙන් කටයුතු කරනවා www.newsfirst.lk සහ www.sirasatv.lk ඔස්සේ ඔබට මේ විකාශන කටයුතු ලබා දෙන්නට අපිට දැනගන්නට ලැබෙනවා මිලියන ගණනාවක් ලෝපුරා ජනතාව මේ වැඩසටහන වෙබ් ඔස්සේ එහෙම නැත්නම් අන්තර්ජාලය ඔස්සේ නරඹන වග අපි අපේ ප්‍රේක්ෂකයන්ට ඔබට නරඹන්නට හැකියාව නොලැබුණා නම් ඒ ගැන අපි තාමත්ම කනගාටු වෙනවා. මේ කනගාටුවවත් ඔබට සමනලත වැකෙන්නේ නැතිවීම ගැන අපි තාමත්ම කනගාටුයි. කෙසේ වෙතත් අපි යමු සටන සංවාදයට. අපි සංවාදයේ අවසාන අඩටයි මේ ප්‍රවිෂ්ඨ වී සිටින්නේ. අවසාන අවස්ථාවේ ඔබතුමන්ලාට ලැබෙනවා විනාඩි 7ක විතර කාලයක්. අපි උත්සාහ කරමු කොහොම හරි ඒ අතර වාරයේ මේක සම්පීඩනය කර ගන්නට. පිවිතුරු හෙටක් ජාතික සභාවේ සභාපති පූජ්‍ය අතුරුලියේ රතන හිමිපාණන් වහන්සේ ඔබ වහන්සේ තමයි එක්තරා අතකින් මේ වෙනස කරන්නට ඕනේ කියලා ආණ්ඩුව ඇතුලේ ඉඳලා බොහොම එක්තරා ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලේ නියම කාර්යභාරය කරේ. ඉතින් අපි ඔබ වහන්සේගේ වැඩමවීම මේ සභාවට ඉතාමත්ම ගෞරවයක්ව සලකනවා. ඒ වගේම ඔබ වහන්සේට අවසාන වශයෙන් අදහස් දැක්වීමේ අවස්ථාව ලැබලා දෙනවා. විනාඩි 5කින් අපි අවසන් කරන්න ඕන. සමා වෙන්න. මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය තනි ඒකාධිපතියෙකු විසින් මුදල් අමාත්‍යාංශයේ තමන්ගේ පෞද්ගලික බූදලයක් හැටියට පාලනය කිරීම, රටේ ගහකොළ, ජීවිත පැවැත්ම, සංවර්ධනය සියල්ලම තනි පුජ්‍යලයක මත තමන්ගේ අත්නෝමතික ඕනකමට පාලනය කිරීම සම්පූර්ණයෙන්ම අපි වෙනස් කිරීමේ යුගයකට පියවර තබන්න ඕන. අපි දන්නා ලෝකයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් සියල්ලම වෙනස් කරන්න බෑ. මේ තියෙන ව්‍යවස්ථාව තුලම යම් සාධනීය ලක්ෂණ තියෙනවා. මේ ව්‍යවස්ථාව තුලින්ම ඕනනම් සීලාචාර යහපාලනයක් ඇති කරන්නත් පුළුවන්. හැබැයි අපි කල්පනා කරනවා මේ ව්‍යවස්ථාවේ තියෙන බලවත් ගැටලුම හේතු වෙලා තියෙනවා මෙවැනි ඒකාධිපතියෙක් නිර්මාණය වීමට. ඒ නිසා පළමුව අපි කළ යුත්තේ මේ ඒකාධිපතිත්වයට පාර කපන මේ ව්‍යවස්ථාවේ අංග ලක්ෂණ අපි ඉවත් කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් තමන්ගේ රියදුරු මහත්තයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයා හැටියට උනත් පත් කරන්න මේ ජනාධිපතිට හයිය තියෙනවා. මේක ලෝකේ කිසිම රටක තියෙන නීතියක් නෙවෙයි. අමාත්‍යංශවල අර අපේ නිමල් සිරිපාල සිල්ල මැතිතුමා කිව්වා වගේ වැරදුනා මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වා වගේ මොකද මට මේ නමත් පටලවෙන්නේ මේ නිමල් සිරිපාල සිල්ල මැතිතුමාත් මාත් එක්ක මහා දුක් ගැනවිලි කියපු කෙනෙක්. ඈ එතුමා අඬ අපිට දුකනවිලි කියනවා.
හිරියර ගැන, කරදර ගැන, කම්පා වීම ගැන හරි හිතේ අමාරුයි කතා. මට දැන් නමුත් පටලැවෙනවා මේ දුක් කන්දරාවල් හිතේ ලියවිලා තියෙනවා ඇමතිවරුන්ගේ. ඉතින් දැන් මම කිව්වේ එතුමාට මේ අපහාසයක් කරන්න නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට නිර්භීත තීරණයක් ගැනීමට හැකියාව ලැබීම ගැන අපි හුඟක්ම මුලින්ම සතුටු වෙනවා. මොකද මේක කියන්න ජනතාවට දැනෙන්න කියන්න පුළුවන් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වද වේදනාවන්ට හා මේ දඬු අඬුවට හිර වෙලා මහජනයාගේ ඡන්දයෙන් පත්වෙච්ච මහජන නියෝජිතයෝ මොනතරම් පීඩාවකින්ද මොනතරම් වියවුලකින්ද මොනතරම් අසහනයකින්ද කටයුතු කළේ කියලා අපට එතුමා එළියට ආවට පස්සේ තමයි හොඳට දැනෙන්න පටන් ගත්තේ. ඒ වගේම අපිට පේනවා ආර්ථික ප්‍රතිපත්තිවලදී කැබිනට් එකේ සංවාදයක් නැහැ. සන්දානයේ පක්ෂ අතර සංවාදයක් නැහැ. මේක අපි හොඳට මේ නිර්වත ඉතාම ලස්සනට ලෝකෙට පෙන්නපු අවස්ථාව තමයි දැන් හෙට අනිද්දා මං හිතන්නේ අනුර කවද්දර චෛත්‍ය නිර්මාණය කරලා ධාතු නිදාන හෙට අර පැත්තෙන් චෛත්‍ය හදලා ධාතු නිදාන් කරනවා. මේ පැත්තෙන් කැසිනෝ හල්ලා අරිනවා. මේකද මේ බුද්ධ ආගම කියන්නේ? රටේ දේශීය ආර්ථිකය කියලා අපි ගත්තොත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කලේ කවුරු හරි දේශීය ව්‍යාපාරිකව බිහුණා. අපි මොන විවේචන අපිට තියෙන එතුමා ගැන. සිරිමා බණ්ඩාරනායක මෙතන කලේ කවුරු හරි ව්‍යාපාරිකව බිහුණා. මේ ආණ්ඩුව බිහි කරපු දේශීය ව්‍යාපාරිකය කවුද? එතනෝල් කාර්යෝ, කැසිනෝ කාර්යෝ තමයි මේ ආර්ථිකයේ අංක 1 ඉන්න කැසිනෝ කාර්ය. මේ ව්‍යාපාරිකයෝ, සූදු කාර්යෝ. මේ රටේ හැම දේශීය ව්‍යාපාරිකයෙක්ම කියන්නේ තමන්ගේ සියලුම දේශීය ව්‍යාපාරට කිසිම ධෛර්ය දීමක් මේ මුදල් අමාත්‍යාංශයෙන් වෙන්නේ නැහැ. කවුද වග කියන්න ඕන? කවුද වග කියන්න ඕන? මුදල් ඇමතිතුමාත් එතුමා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙම තියෙන මුදල් ඇමතිවරයා පත් කළ යුතුයි කියලා ජනාධිපතිවරයා විසින්. සාමාන්‍යයෙන් සීලා මේ වැරද්ද කළේ මුලින්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. දැන් ඒක පූර්වාදර්ශයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එතුමාම හති දාගෙන ගිහිල්ලා අය වාර්තාව කියනවා. ඇයි යවන්න බැරි මේ මුදල් ඇමති කෙනෙක්? මුදල් ඇමති කෙනෙක් පත් කරන්න පුළුවන්. කලමනාකරණයක් නැහැ. ඇමතිකම් වලින් මේ බොහෝ ඇමතිකම් වල තියෙන්නේ බර නැහැ. ඒවා නිකන් කඩදාසි වල දාපු මේ මොනවද හුලම්බෝල මොකක්වත් නැහැ ඒක ඇතුලේ. හැබැයි එතුමාගේ අමාත්‍යාංශය කියන්නේ ජනාධිපතිතුමාම අමාත්‍යාංශ ගොඩාක් තමන්ට පවරගෙන තියෙනවා. මොන වුණත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා තමන් ඒකාධිපතියෙක්ට ඔහුගේ අතින් බලවත් දේශපාලන වැරදි වුණත් ඔහු තමන් අතේ තියාගත්තේ නැහැ. ඒ ඇමතිකම් දුර තමන් දරුවේ නැහැ. ඒ නිසා මේකෙන් නිදහස් කර ගැනීම සඳහා මේ යන ක්‍රමය වැරදි. තමන්ගේ අත්නෝමතික විදියට තමන්ම සියලුම දේ කරන්න ඕනේ කියලා ඇමතිවරු දඬුවඬුවකට හිර කරගෙන මිරිකගෙන කිසිම දක්ෂයෙකුට කිසිම වැඩක් කරන්න දෙන්නේ නැහැ මේ අමාත්‍යාංශවල. අපේ විද්‍යා තාක්ෂණ ඇමති හැටියට මේ හිටිය පරිසර මේ මොනවද බලශක්තිය ඇමතිතුමා හැටියට සම්ප්‍රි කරනවා කැමතිතුමා එතුමන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේක වෙනස් කිරීම සඳහා ඉස්සෙල්ලාම හුස්ම ගන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඒකට දේශපාලන පක්ෂපාතක UMPද ශ්‍රී ලංකාද JVPද නෙමෙයි අපි සියලු දෙනාම එක පවුලක් එක බලයක් වගේ එකතු වෙලා මේකට එරෙහිව අපි ඉතාම සංවිධානාත්මකව නැගිටලා මේක පරාජය කරන්න ඕන. මම හිතනවා මෛත්‍රීපාල සිරිසේන මම නම කියන පරාජය ඉවරයි. අපි මීළඟ අවස්ථාව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා. පක්ෂයක් ලෙස අපි ගත්තොත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කර ගැනීම වෙනුවෙන් පහුගිය කාලේ පුරාවටම විවිධ උපක්‍රම විවිධ ක්‍රියාමාර්ගවල නිරත වී තිබෙනවා. 1994 එවැනි අවස්ථාව. ඒ වගේම 2001 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් කණ්ඩායමක් ගිහිල්ලා ඒ පැවති ආණ්ඩුව දුර්වල වුණාට පස්සෙ පවත්වාගෙන යන අර්බුදයක් ආවට පසුව පරිවාස ආණ්ඩුවක් අපි ගොඩනගලා එදා අපිට පුළුවන්කම ලැබුණා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරලා තිබෙන එකම ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා සංශෝධන ගෙනියන්න. ඒක තමයි 17 වෙනි සංශෝධන. මම හිතන්නේ දා පාර්ලිමේන්තුව රෑ 12 විතර වෙනකන් ගිහලා තමයි ඒ ව්‍යවස්ථා සංශෝධන සම්මත කරගත්තේ. ඒ වගේම අපි 2005 දී තවත් බොහෝ කරුණු අතර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පුළුල් කර ගැනීම සඳහා අරගලයක නිරත වී තිබෙනවා. පෞද්ගලික කාලේ පුරාවටම අපේ ප්‍රජාතන්ත්‍රවාද 18 වෙනි සංශෝධන සම්මත කර ගැනීම අවස්ථාවේදී මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුව මගහැරලා ගිහලා තිබෙන වෙලාවෙදී දීර්ඝ වෙලාවක් සාකච්ඡා කරලා මම ඇමතිවරුන් ඉල්ලා හිටියා. මේ 18 වෙනි සංශෝධනය තමන්ගේ ගෙලටම සියතින් ගෙලවලා දා ගැනීම හා සමාන සංශෝධනයක් මේ ගෙනෙන්නේ කියලා.
එනිසා අධිකරණයට අත තැබීමේදී සිරාණි බණ්ඩාරනායක මැතිතුමිය නිරාපා දරන උත්සාහය මේ හැම අවස්ථාවකම අපි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කර ගැනීම සඳහා අනවරත අරගලයක නිරත වී සිටිනවා. මේ ජනාධිපතිවරණයේදී අපි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් අරගලයක ක්‍රියාකාරීත්වක උපක්‍රමයක අපි නිරත වෙනවා. ඒ පිළිබඳ සහතිකයක් අපි මේ රටේ ජනතාවට දෙනවා. හැබැයි අපි හිතන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිකන් හුදු අහසේ පාවන සාධකයක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස විවස්ථාවක ලියවෙන වැකි වලින් හරි වේදිකාවකින් කියවෙන ප්‍රකාශ වලින් හරි පමණක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස රටක ස්ථාවරව තහවුරු කිරීමේදී ආර්ථිකයේ සමානාත්මතාවයේ කිසිසේත්ම අත්හරින්න බෑ. ආර්ථිකයේ සමානාත්මතාවකින් තොරව අපි ප්‍රජාතන්ත්‍රවාදයක අපේක්ෂා කිරීම ඉතාමත් අතාර්කිකයි. ආර්ථිකයේ සාධාරණත්වකින් තොරව නිදහසක් අපේක්ෂා කිරීම අතිශය අතාර්කිකයි. ආර්ථිකයේ සාධාරණත්වකින් තොරව නීතියේ සාධාරණත්වය, ආර්ථිකයේ සාධාරණත්වකින් තොරව සෞඛ්‍ය ශාස්ත්‍රයේ සාධාරණත්වය, ආර්ථිකයේ සාධාරණත්වකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණත්වය කිසිසේත් විස්ථාපිත කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා අපේ රට අද අවශ්‍ය වී තිබෙන්නේ සමාජ ආර්ථික දේහී පුළුල් පරිවර්තනය. ඒ කවර කෙනෙක් මත රාණ්ඩු බලයක් රැස් කර ගැනීම හෝ කවර කෙනෙක් හෝ අගමැති පුටුවේ වාඩි කිරීම හෝ නෙවෙයි. අපේ රට පුළුල් සමාජ පරිවර්තනයක අවශ්‍ය යුගයක අපි පෙළමින් තිබෙනවා. මොකද මේ රාජපක්ෂ පාලනයට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න බෑ. ඒ වෙනුවට තවදුරටත් අපේ රටේ ඒකාධිපති වීරෝ ශක්තිමත් කරන එක තමයි උට කරන්නේ. මේ රාජපක්ෂ පාලනයට අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරලා ගොඩනගලා ආර්ථිකේ ප්‍රතිලාභ ජනතාවට බෙදා දෙන්න බෑ. ඒ වෙනුවට ඔහුට කළ හැකි වන්නේ අපේ රටේ ආර්ථිකය සුණු විසුණු කරමින් ඒ ඉතුරු වෙන කුඩා හෝ ධනයක් තිබෙනවනේ තමන්ගේ පවුල වටා ඉන්න කල්ලියත් වතා බෙදා ගැනීම විතරයි. මේ රාජපක්ෂ පාලනයට කිසිසේත්ම අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මෙලේ ජනතාව අතර ජාතික සමගි ගොඩනගන්න බෑ. ඔහුට පුළුවන්කම තිබෙන්නේ ජාතිකත්වයන් අතර විරසකභාවය, ජන කොට්ටාසයන් අතර ගැටුම, සැකය, අවිශ්වාසය, වෛරය, ක්‍රෝධය වර්ධනය කරන්න පමණ මේ රාජපක්ෂයට පුළුවන්කම ලැබෙන්නේ. මේ රාජපක්ෂයට කිසිසේත්ම අපේ රටේ යහපාලනය ගොඩනගන්න බෑ. දිසාපතිවරයාගේ බලතල දිසාපතිවරයාට, අමාත්‍යංශ ලේකම්වරයාගේ බලතල අමාත්‍යංශ ලේකම්වරයාට, විඝ්නකාධිපති දෙපාර්තමේන්තුවේ බලතල ඒකට, වංචා දුෂ්කර විමර්ශන සභාවේ බලතල ඒකට, ඒ සියල්ල ශක්තිමත් කරමින් අපේ රටේ යහපාලනය ගොඩනැගෙන කිසිසේත්ම හැකියාවක් නැහැ මේ රාජපක්ෂ පාලනයට. ඒ නිසා මේ රාජපක්ෂ පාලනයෙන් තීරණාත්මක වෙන්වි අපි පුළුල් සමාජ ආර්ථික පරිවර්තනයක් වෙන මේ රට පෙළගැස්වීම යුතු අවධියකට අවිල්ලා තියෙනවා. ඒක විශාල කාර්යයක්, විශාල කාර්යයක්. හැබැයි ඒ කඩයිමට යන්නත් අපි ඒක කල්පනා කරන්නේ. ඒ කඩේම සාක්ෂාත් කර ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පුළුල් වීම අතිශය වැදගත්. දැන් මේ වැඩසටහන ගත්තත් ඔබ කල්පනා කරලා බලන්න. මොන තරම් අඳබාලද රාජපක්ෂ ජනාධිපතිවරයා මොන ගෝත්‍ර යුගයක ජීවත් වෙනවද කියලා කල්පනා කරන්න. ඔවුන් නිතනවා නම් ජනතාවට මේ ගෙන යන මතය ඩයලොග් එහෙම නැත්නම් POTV වලක් කළා නතර කරන්න පුළුවන් කියලා මොන තක්තයක්ද මේක? රාජපක්ෂ මහත්තයා ගෝත්‍ර යුගයේ වැඩ. අද ඊට වඩා තාක්ෂණ ඉස්සරහට ගිහිල්ලා තිබෙනවා. ජනතාව අතර මතයන් ඉස්සරහට ගිහිල්ලා තිබෙනවා. විවිධ විකල්ප ක්‍රම තියෙනවා ජනතාවට තොරතුරු හොයාගන්න. ඔබ විකල්ප තේරුවා වගේම මගේ Facebook අඩවිය අරන් මේක සජීවී විකාශනය වෙනවා. අපේ කාර්ය මණ්ඩලය මැදිහත් වෙලා දැන් ඒක සජීවී විකාශනය කරමින් තිබෙනවා. මේ රාජපක්ෂට ඒ තියෙන මුග්ධභාවය මේ පෙන්눔 කරමින් තිබෙන්නේ. කිසි නිදහස් මතයකට ඉඩකඩ දෙන්නේ නැති, අනේකාගේ මතයට ඇහුම්කන් දෙන්න කිසිසේත්ම සූදානම් නැති, අනේකා මතයට ගරු කරන්න, ඒකේ හොඳ දේ තියෙනවා නම් අහුලා ගන්න කිසිසේත්ම සූදානම් නැති පාලකයෝ මේ. ඒ නිසා මේක වෙනස් කරන්න. මේක වෙනස් කරලා පුළුල් සමාජ පරිවර්තනයට අපි දොරටු විවෘත කරගන්නවා. ඒ නිසා ජනාධිපති ඡන්දයේදී අපේ ප්‍රවේශය තිබෙනවා. මා කලින් කිව්වා පරිදිම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පුළුල් කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයක්, ඒ ප්‍රයත්න හරහා ගොඩනැගෙන වටපිට ජවිපේ මෙවර ජනාධිපතිවරණයේදී තමන්ගේ සහයෝගය ලබා දෙන්නේ මෛත්‍රීපාල නම් තවමත් මැතිවරණය නීති විරෝධී කියනවාද? මා පැහැදිලි කරා මැතිවරණේ නීති විරෝධී කියන එකක් පැහැදිලි කරලා තිබෙන්නේ. අපේ ප්‍රධාන අරමුණ බවට පත් වී තිබෙන්නේ රාජපක්ෂ පාලනය පෙරලා දැමීම. ඒ සඳහා අපි විශාල මැතිවරණ ව්‍යාපාරයක් සකස් කරලා තිබෙනවා. ජනතාව දැනුවත් කිරීම පත්‍රිකා ව්‍යාපාරය. මේ වෙනකොට අපි සියලු දිස්ත්‍රික්කවල රැස්වීම් සාසනවල රැස්වීම් සූදානම් කරලා ඉවරයි. දිනවකවානු යොදලා ඉවරයි. ඒ වගේම ජනතාව දැනුවත් කිරීම සඳහා පෝස්ට් ව්‍යාපාර අපි පටන් ගන්න තව දවස් දෙක තුනකින්. ඒ නිසා රාජපක්ෂ පාලනය, ඒ පාලනයේ තිබෙන මුග්ධභාවයත්, ඒ පරාජයටපත් කිරීම සඳහා ප්‍රජාතන්ත්‍ර විදුවම් පුළුල් කර ගැනීම සඳහා ඒට එරෙහිව කරන ප්‍රබල මැදිහත් වීම අපි කරමින් තිබෙනවා. ජනතාවට අපි දෙනවා ඒ කරුණු හරහා ඔවුන් තෝරාගත යුත්තේ කවුද කියන මතය. ඔවුන් තෝරාගත යුත්තේ කවුද? ඒක ජනතාවගේ අයිතිය. අපි ජනතාවට කියමින් තිබෙන්නේ මේ තියෙන තත්ත්වය කුමක්ද? මේ තත්ත්වවල රට සිදුවීත්තේ කුමක්ද? ඒ පරාජයටපත් කළ හැකි වන්නේ කුමක්ද? ජනතාවට අයිතියක් තිබෙනවා තෝරාගත යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාද නැද්ද කියලා තීරණය කරන්න. අපේ ක්‍රියාවලියේ තියෙන එතනින් ඔබටත් ගිහිල්ලා. ඒකයි මම කියන්නේ.
මේ ජනාධිපතිවරණය පමණක් කේන්ද්‍ර කරගත්තු ජනාධිපතිවරණය කියන්නේ ජනවාරි මාසේ 8 වෙනිදාන් පස්සේ පැදුරු වකුලගෙන ගෙදරට වෙලා ඉන්න එමනම් නිදාගෙන ගෙදරට ඉල්ලන්න කඩා වැටලා ගෙදරට ඉල්ලන්න තත්වයක් නෙවෙයි අපි නිර්මාණය කරන්නේ. ඒ හරහා නගන මහා ජනතා මතය අපේ රටේ පුළුල් සමාජ පරිවර්තනයක් වෙනි වුණොත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනි වුණොත් අවශ්‍ය වෙන අඩිතාලමක් අවශ්‍ය වෙන ප්‍රහාරයකට තමයි බලපෑමකට තමයි අපි නිරත වෙ සිටින්නේ. ඒක තමයි අපි අරමුණ. බොහොම ස්තුතියි වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමනි ඔබතුමාට අවස්ථාව තිබෙනවා. දැන් අපි 1977 ජයා ජයවර්ධන මහත්මයාගේ පාලන තන්ත්‍රය පැමිණියාට පස්සේ දැන් ජයා ජයවර්ධන මහත්මයා මේ රටට විවෘත ආර්ථිකය ගෙනාවා. දැන් ඒකත් හොඳයි. ඒකත් හොඳයි කියලා ඒක පාවිච්චි කරනවා. ජයා ජයවර්ධන මහත්මයා ගෙනාවා මේ රටට විධායක ජනාධිපතිවරණය. දැන් මේ කියන්නේ ඒකත් හොඳයි කියලා. තමයි අපේ ආණ්ඩු පක්ෂ කට්ටිය දැන් මේ සැරේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙවන්නේ මේකත් හොඳයි කියලා. ජයා ජයවර්ධන මහත්මයා මේ අන්තිමම කාලකන්ණි මැතිවරණ ව්‍යාපාරයකට ගියා. මේ මිනිස්සුන්ව മന്ത്രിවරු මුදලාලිලා කරන, മന്ത്രിවරු දූෂිතය කරන මැතිවරණ ව්‍යාපාරය. අපේම දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙක් ප්‍රසිද්ධිය කිව්වා ගිය සැරේ මැතිවරණයේදී මම ලක්ෂ 800ක් වියදම් කරා. දැන් මේ දවස්වල මම ඒ ලක්ෂ 800 හම්බ කරනවා කියලා. මේ තරම් නිර්ලජ්ජිත විදිහට ජනතා කැමැත්ත වෙන්දේසිය දාන තත්වයකට ප්‍රසිද්ධ වේදිකාවල කතා කරනට තරම් තත්වයකට මේක බාල්දු කරා. එතකොට දැන් ඒකත් හොඳයිලු. ඒක වෙනස් කරන්නෙත් නැහැ. එක්සත් ජාතික පක්ෂ රජයේ කාලෙදී දිනේෂ් ගුණවර්ධන මහත්මයා පත් කරලා දිනේෂ් ගුණවර්ධන කොමිටි වාර්තාව සියලුම දේශපාලන පක්ෂවල එකඟතාවයකින් ආවා මේ ක්‍රමය වෙනස් කරන්න. ඒකේ පළවෙනි අදියර ගෙනාවා පළාත් පාලන මැතිවරණයට මේක කරන්නට. එදා මම නැගිටලා මගේ කතාවේදී මම කිව්වා අතිගරු ජනාධිපතිතුමනි මේ දැන් තියෙන වර්තමාන මැතිවරණ ක්‍රමය මට ඉතා හොඳයි. මොකද මේ කයම් දවසක කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරදිලා එක්සත් ජාතික පක්ෂයේ දිනනකොට කළුතර දිස්ත්‍රික්කයේ ඉස්සෙල්ලාම එක්සත් ජාතික පක්ෂයට යන ආසනය තමයි බේරුවල. 77 වෙනකන් ඉතිහාසයේ කිසිම දවසක අනිත් කිසිදු ආසනයක් 77න් පසුව හෝ කිසිදු ආසනයක් එක්සත් ජාතික පක්ෂයේ දිනලා නැහැ. ඒක තමයි ඉතිහාසය. එක්ක ලංකා සම සමාජම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හැම වරකම රජයක් පීඨවනකොට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පීඨවනකොට හැමදාම බේරුවල ආසන එක්සත් ජාතික පක්ෂයට ගියා. ඒ නිසා මම කිව්වා මම ප්‍රාර්ථනා කරන අර පැරණි මැතිවරණ ක්‍රමය ආවහම එතකොට ඉස්සෙල්ලාම ගෙදර යන මිනිහෙක් තමයි මම ඒ මැතිවරණ ක්‍රමය. මම බේරුවල පෙරදිලා മന്ത്രിකම අහෝසි කළා මම රාජිත සේනාරත්න වශයෙන් බේරුවල පුරවැසියෙක් බවට පත් වෙනවා මේ මැතිවරණ. ඒත් මට සුන්දරයි මේ මැතිවරණ ක්‍රමයේ ගෙදර ඉන්න එක මේ කාලකන්ණි මැතිවරණ ක්‍රමයේ යටතේ මගේ නමේ ජනප්‍රියතාවයේ උඩ ආසනයේ පෙරදිලා ඒත් മന്ത്രി වෙලා ඉනවට වඩා මට කැමතියි කියලා. අනේ බොහොම අමාරුවෙන් එදා තල්ලු කරගත්ත පළාත් පාලනයක. ගෙනාවා පාර්ලිමේන්තුවට. අදත් ගැසට් එක ගහන්නේ නැහැ. මොකද ඒකටත් බයයි. ඉතින් ජේ.ආර්.ගේ ආර්ථිකයත් හොඳයිලු. ජේ.ආර්.ගේ විධායකයත් හොඳයිලු. ජේ.ආර්.ගේ පාර්ලිමේන්තු ක්‍රමයත් හොඳයිලු. එහෙනම් මොකද ජේ.ආර්.ගේ හොඳ නැත්තේ? ජේ.ආර්.ගේ නහයද? ජේ.ආර්.ගේ අර කතා කරපු සෛලයද? තමුන්වසල මොකද මේ කරන්නේ මන් දන්නෝ. ඒ වගේ ඒකද විරුද්ධ අපි. ඒක ඇඟේ තියෙන යම් කිසි ප්‍රශ්නයක්ද විරුද්ධ? දැන් බලනකොට ජේ.ආර්. ජයවර්ධන තමයි මේ ආණ්ඩුවේ ඉන්න නියම නායකයා. මහින්ද රාජපක්ෂ ගෝලයා ජේ.ආර්. ජයවර්ධනගේ. දැන් බලන්න ඊයේ පෙරේදා මමත් නිමල් සිරිපාල ඇමතිතුමත් ආවා අපි දෙන්නට කරන්නයි කිව්වා ප්‍රවෘත්ති සාකච්ඡා. මනුෂ්‍ය නානාකාර මන්ත්‍රීතුමත්. නිමල් සිරිපාල ඇමතිතුමා ආවා මට පස්සේ ටිකක් පරක් වෙලා. ආපු හැටි කිව්වා බලන්න මේ සියලු කට්ටිය ඉස්සරහා කිව්වේ. රාසක් නෙවෙයි. මේ බලන්න. දැන් මේ එතුම ජනාධිපතිට මේක ඉස්සරහට යන්න තව මේ තරඟ කරන්නට පුළුවන්ද කියලා සුප්‍රීම උසාවියට අහලා තියෙනවා. මම දැනගත්තේ මේක පත්තරෙන් උදේ පාන්දර. නිමල් සිරිපාලේ කියන්නේ එදා 1988 බණ්ඩාරනායක මැතිණිගේ නීතිඥවරයා මේ ජනාධිපතිවරණයේදී හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නීතිඥවරයා. මේ රටේ සභානායකවරයා. හෙට දවසේ අගමැතිකම හම්බ වෙනවයි දෙනවයි කියලා දැන් කියලා තියෙන එක්කෙනා. ඒ නිමල් සිරිපාල දන්නේ නැහැ මේ ආණ්ඩුව වෙනුවෙන් නඩු කතා කරපු මේ ආණ්ඩුවේ සභානායක දන්නේ නැහැ මෙහෙම ඔපිනියන් එකක් ඇදුවා කියලා එයා කියනවා එයා දැක්කෙත් පත්තරෙන්ලු. ඉතින් මම මුකින් දකින්නද?
අර ගමේ කතාවක් තියෙනවා බුලත් පයියට හෙන ගැහුවා නම් උණු කිල්ල වලට ගැන කුමන කතාවද කියලා. නිමල් සිරිපාලට එහෙමනම් රාජිත සේනරත්නට කොහොමද? ඉතින් මෙන්න මේක තමයි මේ ක්‍රමයට වෙරෙහිව ඒගොල්ලෝ කෑ ගැහුවා. එළියට බහිනකොට නෑ. අර කතාවක් තියෙනවා චීනේ අර හැමදාම මකරා එනවා. චීන මකරා එනවායි කියලා අම්මලා හැමදාම දරුවන්ව බය කරලා නිදි කෙරෙව්වා. ඔන්න බොලේ නැටි කෑවෙ නැතුනොත් මකර එනවා. බත් කෑවෙ නැතුනොත් මකර එනවා. දැන් මකර නියම දවසට එනවා. එනකොට අර අම්මලා තමයි ඉස්සෙල්ලම දුවන්නේ. දැන් මේක තමයි සිද්ධ වුනේ. මේක කඩන කරමුයි කියනකොට ඒගොල්ලෝ බරප්‍රසාද සඳහා ඒකෙන් අයින් වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. අපි එමනම් අද සංවාදයේ අවසාන අවස්ථාව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. චන්දන දේශනය ඔබතුමාගේ අවසන් අදහස් දැක්වීම ආරම්භ කරන්න ඉස්සෙල්ලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි මම මෙතන මතුවෙච්ච කරුණු එක්ක කැමති පොඩි අදහසක් ඔබතුමා පැහැදිලි කරනවා නම් මොකද නැවත නැවත කියවුණා මේ දින 100 ඇතුළත මේ බලතල විධායක ජනාධිපති දුරේ බලතල ඉවත් කිරීම ඒ බලතල වලින් නිදහස් වීම කියන කාරණේ නැවත නැවත සඳහන් වුණා. දින 100ක් යන මාස 3ක වගේ කාලයක් අපි කැලෙන්ඩර් වලින් බැලුවොත් කාර්යය. එතකොට ඒ කාලය ඇතුළත ඔබ මේ බලය කොහොමද පාලනය කරගන්නේ සීමා කරගන්නේ කොහොමද මේක අග්‍රාමාත්‍යවරයා යන පාර්ලිමේන්තු ක්‍රමයකට යන්න ඔබ කොයි වගේ වැඩපිළිවෙලක්ද ගන්න කියන එකත් අපිට පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් වඩා ගැළපෙනවා මේ අවස්ථාවේ. ඔව් ඊටාම පැහැදිලිව කියන්නට ඕනේ මේ අපි අපේ විශේෂයෙන්ම නීති විශාරදීන්ගේ තිබුණු සාකච්ඡාවල ගත තීන්දුව තීරණ අනුව අපේ ප්‍රතිපත්ති මත බොහොම පැහැදිලිව මේ රටේ ඉහළම පෙළේ නීතිඥ මණ්ඩලයක් විසින් බොහොම පැහැදිලිව අපිට ප්‍රතිඥාවක් දීලා තිබෙනවා මේ කාර්යය දින 100කින් ඉෂ්ට කරන්න පුළුවන් කියන එක. අවශ්‍ය නම් ජනමත විචාරණයකුත් කළ හැකි කියන කාරණාව. එතන එන එක ප්‍රශ්නේ අතිවිශාල මුදල් සම්භාරයක් යොමු වීම. නමුත් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. අවශ්‍ය නම් ජනමත විචාරණයක් තියන්නත් දින 100 ඇති. එතකොට මූලික වශයෙන්ම මේ ප්‍රශ්නේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ජයග්‍රහණයෙන් පසුව අපි පත් කරන අග්‍රාමාත්‍යවරයෙක් සහ වගේම කියන්නට ඕනේ මම ආරාධනා කරනවා එහිදී ජයග්‍රහණයෙන් පසුව සියලු දේශපාලන පක්ෂවලට ආණ්ඩුවේ කොටස්කාරයින් ඉන්නයි කියලා හිතන්න. අපි හදන ඇමති මණ්ඩලයට අපි ආරාධනා කරනවා සියලු දේශපාලන පක්ෂවලට අමාත්‍යාංශ බාර ගන්නයි කියලා හිතන්න. අද මහින්ද රාජපක්ෂ මහත්මයා සමග සිටින ඇමතිවරුන්ට කියනවා දෙතුන් දෙනෙක් අපේ අමාත්‍යාංශ බාර ගන්න අපි දේශපාලන පක්ෂවලින් ඒකාබද්ධ වූ ආණ්ඩුවක් හදන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය කරන තෙක්. ඒක නිසා එහිදී ප්‍රධාන වශයෙන් අපි ඒ සංශෝධනය තුල කෙරෙන කාර්යයන් බොහොම පැහැදිලිව නිවැරදිව ඉදිරියේදී ප්‍රකාශ කරනවා. මොකද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු කාරණයක් ඔබ ඇසූ ප්‍රශ්නය අපිට කාලය ඉතාමත්ම මදි. ඒ සඳහා අපි ඉදිරි දිනවලදී මේ කටයුත්ත කරන්නේ කොහොමද කියන එක බොහොම පැහැදිලිව කියනවා. ඒ වගේම මේ රටේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස ගත්තාම අද මේ වැඩසටහනටම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ උපදෙස් අනුව කරපු දේ මහා ඛේද වාචකයක්. මේින්ම පැහැදිලි මේ රටේ මාධ්‍ය නිදහස. මම පැහැදිලි ප්‍රතිඥාවක් දෙනවා මේ රටේ ජනතාවට සහ ජනමාධ්‍යවේදීන් සියලු දෙනාට සහ සියලු මාධ්‍ය ආයතන වලට මගේ ජයග්‍රහණයෙන් පසුව පැහැදිලි ලෙස මේ රටේ නිදහස් මාධ්‍ය ශක්තිමත් කරනවා. මම පැහැදිලිවම නිදහස් මාධ්‍ය ශක්තිමත් කරනවා. ඒ වගේ මේ රටේ ජාතීන්ගේ සමගිය සංහිඳියාව, ආගමික සංහිඳියාව, මේ රටේ බෞද්ධ ජනතාව, ඒ වගේම Hindu, කතෝලික, මුස්ලිම් ජනතාව අද
මේ මතරතිත කියන වැඩසටහන මතරතිත නමට පමණක් ජනතාව රවටන දෙයක්. මහා සංඝරත්නයේ බෞද්ධ ජනතාව සහ අනිකුත් ආගමික පූජකවරුන් රවටන දෙයක්. මේ தත්ත්වයේ බෞද්ධ ජනතාවත් බොහොම පැහැදිලිව තීරුම් අරන් සිටිනවා. ඒ නිසා බෞද්ධ ජනතාවගේ හෘද ස්පන්දනය මම බෞද්ධයෙක් විදියට හොඳින් හඳුනනවා. ඒ තුල අපි ඊටාම ගෞරවනීය ලෙස කටයුතු කරනවා. අන්‍ය ජාතීන්, අන්‍ය ආගමික ඒ සියලු දෙනාගේ ආගමික නිදහස සංහිඳියා පිළිවෙතක් අපි අනුගමනය කරනවා. ඒ වගේම අපි කල්පනා කරන්න ඕනේ මේ රටේ ජනතාවගේ පැත්තෙන් මේ විවස්ථාමය තත්ත්වයන් වගේම මේ රටේ 80%ක් ජීවත් වෙන්නේ ගම්බද ගැමි පිටිසර ජනතාව. ඔහුගේ ආර්ථික ප්‍රශ්න. රාජ්‍ය සේවකයෙක් දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නාද කොහොමද පවුලක් ජීවත් කරන්නේ? ඊටාම ආර්ථික වශයෙන් අසරණයි. මේ රටේ පෞද්ගලිකාංශයේ සේවකයා ආර්ථික වශයෙන් බරපතල ලෙස අසරණයි. මේ රටේ ගොවි ජනතාව ඊටාමත්ම අසරණයි. අඩු ආදායම්ලාභී පවුල් රක්ෂාවක් නැති, ඉඩමක් නැති, ආදායමක් නැති ඊටාමත්ම අසරණයි. අපි ඉදිරිපත් කරන මැතිවරණ ප්‍රකාශනයේ බොහොම පැහැදිලි ලෙස ඔවුන්ගේ ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. මම කියන්නට ඕනේ මේ රටේ පැහැදිලිවම අද පවතින මේ දේශපාලන සංස්කෘතිය මහින්ද රාජපක්ෂ මහත්මයා බිහි කරලා තිබෙන නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශ කිරීම, ජනතාවගේ අයිතිවාසිකම් විනාශ කිරීම, මූලික අයිතිවාසිකම් මානව හිමිකම් විනාශ කිරීම, දේශපාලන පක්ෂ සියල්ලම අගාධයට දාලා රටේ තිබෙන සියලුම දේශපාලන පක්ෂ රාජපක්ෂ මහත්මයාගේ පවුලෙන් විතරක් කළමනාකරණය කරන්න පටන් අරගෙන තිබෙනවා පහුගිය අවුරුදු කිහිපය තුළ. සම්පූර්ණයෙන්ම දේශපාලන පක්ෂවල තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති සහ දර්ශනය තුළ නිදහසේ කටයුතු කිරීම අපි සහතික කරනවා. ශ්‍රී ලාංකීය දේශපාලනයේට ගාන්ධී ආදර්ශය මේ W අබේසිංහ මහත්මයාගේ ශ්‍රී ලාංකීය දේශපාලනයේට ගාන්ධී ආදර්ශය අපි ඊටාම ගරු කරනවා මේ ප්‍රතිපත්තියට. බලන්න දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 24ක් හිරේ ඉඳලා 27 අවුරුද්දක් හිරේ ඉඳලා නිදහස ආව ආණ්ඩුවක් හැදුවා. අවුරුදු 4යි ජනාධිපති ධූරයේ එතනින් ඉවත් වෙලා ගියා. ශ්‍රී නේරු දර්ශනය, ආචාර්ය මාටින් ලුතර් කිං දර්ශනය, SWRD බණ්ඩාරනායක මහත්මයාගේ දර්ශනය මේ සියල්ල පදනම් කරගත් අපේ පොදු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දර්ශනය තුල ඉතා පැහැදිලි වෙනසක් මේ රටේ ඇති කරනවා. සියලු වංශවල නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදයේ සාධිත කළා. ජනතාවගේ දුගී දුප්පත් භාවය අද ඇති වෙලා තිබෙන තත්ත්වයන් මේ මැතිවරණයට දෙන බොරු පොරොන්දුත් එක්ක අපි පැහැදිලිව ස්ථිර තත්ත්වයකට අපි ඇති කරන බව බොහොම පැහැදිලිව කියන්නට ඕන. බොහොම ස්තුතියි ඔබතුමාට මේ සංවාදයට සම්මාදම් වීම පිළිබඳව. ප්‍රේක්ෂක හිතවතුනි අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අපත් සමග රැඳී සිටීම ගැන. ඒ වගේම වෙච්ච කරදර ගැනත් අපි ඔබට කනගාටුව පළ කරනවා. මොකද අපි බොහොම උත්සාහ ගත්තා ඔබට කොහොම හරි මේ විශේෂ සංවාදයේ දැන කියා ගන්නට සලස්වන්නට. සිරස TV ප්‍රේක්ෂක හිතවතුන්ටත් ඒ වගේම සිරස FM ශ්‍රාවක හිතවතුන්ටත් වෙබ් මාර්ගය ඔස්සේ අපව නැරඹූ සියලු දෙනාටත් අපට ප්‍රතිචාර දැක්වූ ඔබටත් අපට කනගාටුව පළ ඔබටත් බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මම මතක් කරන්නට කැමති සටන සංවාදය සියලුම පාර්ශ්වයන්ට විවෘතයි. සියලු මතවාදයන් සඳහා විවෘතයි. සෑම මතයක්ම ජනතාවගේ බුද්ධිය වර්ධනය කිරීමටත් ඒ වගේම ජනතාවට නිවැරදි තීන්දුව తీරන ගැනීම සඳහා මඟ සලසන්නටත් හේතු සාධක වන බව අපි ඉඳුරා විශ්වාස කරනවා. ඒ නිසාම සටන සංවාදයේ තුලින් හෙට දිනේ උදාවන ජනාධිපතිවරණය පිළිබඳව සියලු මත සටන සංවාදයේ තුල දිගහැරෙන්නට සලස්වන වග අපි ඔබට සපත කර සිටිනවා. එය කොයි පාර්ශ්වයේද කියන එක අදාළ නැහැ. අපි ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. අපි පෙනී හිටින්නේ සෑමදාම ජනතාව වෙනුවෙන්මයි. මේ සටන දේශපාලන සංවාද සභාවයි ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. ජනාධිපති වරණය සඳහා ඉදිරිපත් වන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, අපි දන්නේ නැහැ ඔබතුමාව නැවත සටන සංවාදයේ තුලදී අපිට ජනාධිපති වරණයට ඉස්සෙල්ලා හම්බ වෙන්න පුළුවන් වේද කියලා. ඒ නිසාම අපි ඔබට සුව පතනවා. ඔබ ප්‍රාර්ථනා කරන ඒ සාධාරණ සමාජය, යුක්තිගරුක සමාජය හදන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. මෛත්‍රී පාලනයට ජය! මෛත්‍රී පාලනයට ජය!
මයිත්‍රීපාලට